ඒ කියන්නේ ඔයාලා පළවෙනි පාඩම තියෙනවනේ. පළවෙනි පාඩමේ මට ඒක ඕනි. හරිද? ඔයාලට පුළුවන් ද මේ ටීචර් ගයිඩ් එක print out එකක් ගන්න. මේක පිටු තියෙන්නේ 120ක්. හරිද? 120 ඔව් අරන් කියන්නේ තියෙන්නේ සර් ඉස්කෝලෙන් ආ ගන්න ගියපු නිසා අරන් තියෙන්නේ ඒක. ටීචර් ගයිඩ් එක තියනවද? ඔව් ඔව්. එහෙනම් අවුලක් නැහැ. හරි ටීචර් ගයිඩ් එක තියෙනවා එච්චරයි. හරිද? මං ගාව තව පොත් වර්ගයක් තියෙනවා. මං ඒක කොහොම හරි ඔයාලට මම මොකක්ද කරන්න මේ මම ටීචර් ගයිඩ් එකේ සර් මේ ඔව් මම අර සර් දාලා තිබ්බ PDF ටික මේ print out කරගත්තා ෆෝන් එකෙන් බලන්න අමාරු නිසා. ඔව් අනියම එහෙම තමයි කරගන්න ඕනේ. මං කිව්වේ නෑ මොකද print out කරන්න කියලා. ළමයින්ට ගොඩක් එක එක ප්‍රශ්න තියෙනවනේ ඒ නිසා මම බල කරේ නෑ. හැමදේම කිව්වා print out කරලා කියලා මං හිතියා. හරි තමයි දැන් මෙතන මේ මට මේ පේඩ් කරපු ළමයි පේමන්ට් කරපු ළමයි වගේකුත් හිටියා. ඒ ළමයි ඇවිල්ලා නැහැ ක්ලාස් එකට. ඒක මම දන්නේ නැහැ. මේ එක්ක දන්නේ නැද්ද දන්නේ නැහැ. ඒත් ඔයාලා දන්නවද ක්ලාස් එකට යනවානේ. හරි කවන්නේ. මට එක්කෙනෙක් හිටියත් මම ක්ලාස් එක කරනවා. මට එහෙම පොඩි වැඩක් ඕනේ. හරිද? දැන් අපේ පළවෙනි පාඩම තියෙනවනේ. පළවෙනි පාඩම ගාමින් ටීචර් ගයිඩ් එකේ ඔතේ ටීචර් ගයිඩ් එක කරන්න. පළවෙනි පාඩමේ උඩින්. හරිද? කොහොම මේ කොටුවක් ගහගන්න. කොහොම කොටුවක් ගහගෙන පළවෙනි පාඩම නම් අමාරු නෑ මේක පාඩම් කරන්න දෙන්න කමන්නේ. පළවෙනි පාඩමේ මෙහෙම කොටු ටිකක් ගහගන්න. ආනෙන් කොටු හතරක් වගේ. දැනට හතරක් වගේ. ඊට පස්සේ ඔයාලා මේ පාඩම් කරනෝනේ ඔන්න පළවෙනි පාඩම පාඩම් කරා කියලා ඉස්සරම ටික් එකක් දාන්න. ඊට පස්සේ දෙවෙනි පාඩම අය පාරක් පාඩම් කරා කියලා කියන්නේ මෙහෙමයි. ඔන්න ඔයා මීඩියම් ටයිම් ටේබල් එක හදාගන්න. ටයිම් ටේබල් එක හදාගෙන සතියට වෙන් කරගන්න සබ්ජෙක්ට් ටික. සබ්ජෙක්ට් එක වෙන් කරගෙන මේ දවස්වල මීඩියා පාඩම් කරන්න කියලා එහෙම වෙන් කරගන්න. අපි උදාහරණයක් විදිහට කියමු අද කියලා. අන්න අද සන්ඩේ තිබ්බ මීඩියා පාඩම් කරන්න වෙලාව. එතකොට ඔයා දැන් මේ කලින් මේ පළවෙනි පාඩම පාඩම් කරලා ඉවරයි. හැබැයි පාඩම් කරලා ඉවරයි කියලා එක අමතක කරන්න බෑ. හරිද? දැන් ඔයා අද තියෙන්නේ පාඩම් කරන්න දෙවෙනි පාඩම නම් දෙවෙනි පාඩමට යන්න කලින් මේ දෙවෙනි පාඩමට යන්න කලින් අර පාඩම් කරපු පාඩම පොඩ්ඩක් බලාගෙන යන්න මතකින් කියාගෙන යන්න. මෙන්න මෙහෙම කර්මයක් තිබ්බා. එතකොට මේ සංවේදනයේ ආධාරයෙන් ප්‍රයෝජන මෙහෙම තිබ්බා අවශ්‍යතාව මෙහෙම තිබ්බා කියලා අර පාඩම් කරපු කරුණු නැවත නැවත මතක් කරලා ඉවරලා මේකට යන්න. මේක මතක් කරද්දි කොතන හරි ඩවුට් එකක් තිබ්බොත් ආයෙ පාඩම් කරන්න. හරිද? ඒක අතාරින්න එපා. එතකොට ඒ වගේ තමයි නිර්වචන. එතකොට නිර්වචන තියෙන දෙවෙනි පාඩමේනේ. දෙවෙනි පාඩම විදිහට කරමු අපි. එතකොට මේක දැන් ඔයාලට උණු ටික දාන් ගියා. දෙවෙනි පාඩමෙත් මේව කොටුවක් ගහගත්තා. ඒකේ හතරක් විතර ගහගත්තා. ඊට පස්සේ ඔන්න පළවෙනි පාඩම පාඩම් කරලා ඉවරයි. දෙවෙනි පාඩම තියෙන්නේ පාඩම් කරලා ඉවරයි දෙවෙනි පාඩම. දැන් තින් තුන්වෙනි පාඩම පාඩම් කරන්න කියලා හිතන්න. හරිද? ඊට පස්සේ ඔන්න තුන්වෙනි පාඩමට යන්න කලින් පළවෙනි පාඩමේ පාඩම් කරපුව මතක් කරගෙන යන්න. ඊට පස්සේ දෙවෙනි පාඩමේ පාඩම් කරපුවත් මතක් කරගෙන යන්න. නිර්වචන තිබ්බා මෙන්න මෙව්වා. ඒකකින් මතක් කරගෙන යන්න. ඊට පස්සේ තුන්වෙනි පාඩමට යන්න. අන්න එහෙම තමයි මම පාඩම් කරේ. එහෙම පාඩම් කරාන් පස්සේ මේ හමේෂා මේ අය අමතක වෙන්නේ නැහැ. හොඳටම මේ වෙනවා. මම කවදා හරි කොයි වෙලාවක හරි බලනවා මට පෙන්වන්න කියනවා. මේ තණ්ඩල එළුම් පෙන්වන්න ඕනේ. මේ කොටුව පෙන්වන්න කියනවා. ඒලාට මේකේ අඩුම මේ දවස් ගානක් මම බලලා තීරණය කරන්න. දෙක තුනක්වත් පිරලා තියෙන්න ඕනි. මොකද්ද සුමීරක කියනවා සුමීරක මියුට් අයින් කරලා කියන්න මට මොකද්ද ප්‍රශ්නේ? අරකර MCQ එකට ලකුණු දුන්නද අපිට? ඔව් දුන්නා. ගෲප් එකේ දාලා තියෙනවා බලන්න නමත් එක්ක. එදාම දුන්නා. එදා ක්ලාස් එක තිබ්බ අවස්ථාව දුන්නා. අභිෂා තේරුණාද කියුවේ?
ඔව් සර්. හරි. එහෙනම් අපි යමු අපේ කොටසට. ම්ම්, අපි එදා කිව්වා අපිට දෙවෙනි පාඩමේ කතා කරන්න දෙනවා මෙන්න මේක. හරිද? ම්ම්, දෙවෙනි පාඩමේ කතා කරන්න කියනවා සංනිවේදනයේ ආයේ හඳුන්වන්න දෙනවා. සංනිවේදනයේ හඳුන්වනවා නිකන් ලියන්න. අපි ඕන්ලයින් අපි යමු. මම එදා කිව්වා එදා අමිෂා ක්ලාස් එකේ ගියාද හිටියානේ? අමිෂා දා ක්ලාස් එකේ ගිය දවසම දවසේ ඔව් සර්. හරි සුමිරකත් හිටියා නේද? හරි. මම කිව්වා තොරතුරු හුවමාරු කරන එක තමයි සංනිවේදනයේ සරලම සංනිවේදනය කියලා කියන්නේ තොරතුරු හුවමාරු කරගන්න එක. හරිද? එතකොට ආයි කිව්වා මේ සංනිවේදනය කියන එක මානව සම්භාව්‍යතරම් තරණය කියලා. ඒ කියන්නේ අපිට සංනිවේදනය මෙන්න මේ දවසේ ආරම්භ වුණා කියලා හරියටම නිශ්චිතව කියන්න බෑ. ඒක මේ මිනිස්සේ මේ පොළොවේ ජීවත් වෙන්න පටන් ගත්ත දවසේ ඉඳන්ම සංනිවේදනය කියන එකත් ආරම්භ වෙලා තියෙනවා කියලා මම එදා කිව්වා. ඒ තමයි තව පොඩි දෙයක් කියන්න දෙනවා. ඔයාලට මේ Zoom එක විනාඩි 40කින් හෝ 35කින් පට්ටේ මේ වෙලාවට අතුරයක් එහෙම බිලා එන්න. හොඳද? ඒක දීලා තියෙන මේ වැඩවලට. හරි. මේ link එකෙන්ම join වෙන්න ඊට පස්සේ. හරි. ඊට පස්සේ අයමන් කිව්වා පුද්ගල හා සමාජ සම්බන්ධතාවයන්ගේ පදනම සංනිවේදනය කියලා. ඒ කියන්නේ මනුස්සයන්ට තවත් මිනිස්සෙක් එක්ක සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න සංනිවේදනය කියනක ඕනේ. සංනිවේදනය කියන්නේ නැත්තම් මේ පුද්ගලයන් අතර සම්බන්ධතාව ගොඩනගා ගන්න විදියක් නැහැ. හරිද? සරල කර්මෝගයක් තියෙන මේ ටික නම් පාඩම් කරලා තේරුම් ගන්න පුළුවන්. මම ආයෙත් කියන්නේ නැහැ. හරි මට කියන්න සංනිවේදනයේ පුද්ගල අර්ථය මොකක්ද කියලා. බලන්න බෑ. දැනගත් දේ දැන ගැනීමට සැලැස්වීම. හරි හරි. එතකොට සංනිවේදනය ලතින් භාෂාවෙන් කියන්නේ කොහොමද? මේ ලතින් භාෂාවෙන් මොකක්ද කියලා හඳුන්වන්නේ? හුදු බවට පත් කිරීම. හරි. එතකොට සිංහලෙන් මනවින් දැනුම් දීම. හරි. එතකොට දෙමළ භාෂාවෙන් තෝඩ පාඩම් කියලා කියනවා. තෝඩ පාඩම් කියන්නේ මොකක්ද? සමදෙදා පැවැත්වීමේ ක්‍රියාවලිය. බලලා නෙවෙයි නේ කියන්නේ. නෑ. හරි. නෑ පාඩම් කරමු. එතකොට අපි දන්නවා අපිට ඉස්සර භාෂාව තිබුණේ නැහැනේ. හැබැයි ප්‍රාග් ඓතිහාසිකයන්ගේ එක එක ආකාරයෙන් සංවේදන සිද්ධ කරා. මම උදාහරණයකට කිව්වා මේ ඉස්සර මේ ඒ දඩයම් කරපු මිනිස්සු තමන්ගේ දඩයමේ ගියපු ආකාරය ගිලිමැලයක් ගහලා මේ නටලා පෙන්නනවා. ඒකට සංවේදනය කරනවා. එහෙම කරේ භාෂාවක් තිබුණ නැති නිසා. භාෂාවක් තිබ්බනේ ඉතින් කියන්න තිබ්බනේ. මේ මට මෙහෙම දේවල් වුණා මෙහෙම ආපල්ලයක් ගත්තා කියලා එහෙම කියන්න පුළුවන්. හැබැයි එහෙම කියන්න භාෂාවක් තිබුණේ නැහැ. හරිද? අන්න ඒ නිසා තමයි අර නිර්වාචක විදිහට සංනිවේදනය කරේ. හැබැයි මේ භාෂාව හඳුනා ගැනීමත් සමග මිනිස්සුන්ට සංකීර්ණ අදහස් අනිත් මනුස්සයත් එක්ක හුවමාරු කරගන්න chance එකක් හම්බුණා. කවුද මේ අමිෂාගාව පොත තියනවා කිව්ව නේද? ඔව් සර්. ඔය ටික highlight කරගන්න. තෝඩ පාඩල ඒ ටික highlight කරන්න. ඒක අමතරව භාෂාව හේතුවෙන් සංකීර්ණ අදහස් සංකල්ප හුවමාරු කරගන්න පුළුවන් වුණා කියන highlight කරගන්න. ඊට පස්සේ ලේඛනයේ ආරම්භය සමග දරතුරු රබඩා කර කල්තබා ගැනීමට පදනම සකස් වෙනවා කියන එකට highlight දෙකක් දාගන්න. එච්චර ඒ ටික ඇති. අමිෂාට මේ කවුද සොමීරේ වාට මේ ඊට ගයිඩ් තියනවද? PDF එකක් තියෙනවා සර්. PDF එකෙන් වාට පුළුවන්ද මේ highlight කරගන්න? මම print out ගන්නම් සර්.
හරි print out ගන්න එහෙනම් print out අරගෙන highlight කරගන්න දන්න. ඒ කියන්නේ highlight කරන්න වෙන කරුණු ටික අමීෂගෙන් හරි අහගමු අපි. අමීෂ highlight කරගන්න ඕනේ. හරි. අපි යන් ඊළඟ කොටසට. මේකේ තියෙනවා සංනිධින ස්වභාවය ගැන උගන්වන්න. හරිද? හැබැයි ස්වභාවය ගැන උගන්වන්න කලින් මේකේ පොඩි අවුලක් තියෙනවා ඒක කියන්නේ. මේ ස්වභාවය ගැන උගන්වන්න කලින් අපිට මූලිකාංග කොටසට අපි යමු. මොකද මූලිකාංග කොටස ඔලුවට දාගත්තා නම් මේ ස්වභාවය අතුරු දේවල් ගේමක් නැහැ. හරි. දැන් මතකද මම එදා ඔයාලට කතාවක් කිව්වා. ඒත් මං කියන්න. හරිද? ඔන්න එක ගමක ගෙවල් දෙකක් තියෙනවා. එක ගෙදරක ඉන්නවා කසුන් කියලා කොල්ලෙක්. ඒ දෙන්න කපල් දෙක. එක ගෙදරක ඉන්නවා කසුන් කියලා කොල්ලෙක්. අනිත් ගෙදර ඉන්නවා නිසංසලා කියලා කොල්ලෙක්. මම මේ කියන දේ තේරෙන්නේ නැත්නම් ආයෙත් මගෙන් අහන්න. ඊට පස්සේ මේ දෙන්නට ෆෝන් නැහැ. හරිද? ෆෝන් නැහැ කියලා හිතන්න. හැබැයි කොල්ලා ගාව තියෙනවා ඩ්‍රෝන් එකක්. මේ ඩ්‍රෝන් එක පාවිච්චි කරලා මෙයා මේ ගෑනු ළමයාට ලියුම් යවනවා. හරිද? ඩ්‍රෝන් එකේ පොඩි කොටසක් දාලා කොහොම හරි ලියුම් යවනවා. ඔහොම තමයි දෙන්න මැසේජ් එක ගැන සම්මිල ගැන පරිඩ හුමවල් කරගත්තේ. ඊට පස්සේ මේ දෙන්නයි ගෙදර තියෙන්නේ එකලා කියලා කිව්වනේ මම. ඒ කියන්නේ ආමලෙන් මේ කොල්ලාගේ බැල්කනියට ඇවිල්ලා බැලුවන් පස්සේ කෙල්ලගේ මිදුල පේනවා. හරිද? එහෙනම් ඊට මම කියන්නේ ඔලිය මවා ගන්න. ඊට පස්සේ ඔන්න දැන් ඉස්සරම කොල්ලා try කරනවා ලියුමක් යවන්න. කෙල්ලවත් දන්නේ නැහැ. කෙල්ල සර්ප්‍රයිස් කරන්න කියලා යනවා. හරි. ඊට පස්සේ මේ යවනකොට ගෑල්ලමගේ අම්මා මෙදුල අතිගා ඉන්නවා. මෙදුල අතිගා ඉද්දී ඔන්න කොල්ල ඩ්‍රෝන් එක යවනවා. ගෑල්ලමගේ අම්මා ඉන්නේ ඒ පැත්තේ උඩින් යවනවා. එකපාරට මොකක් හරි සිග්නල් ප්‍රශ්නයක් හරි වෙලා ඩ්‍රෝන් එක එතනම කඩා වැටෙනවා. ඊට පස්සේ අම්මට මේක දකිනවා. දැක්කට පස්සේ දකිනවා පොඩි ලියුමක් තියෙනවා. ඊට පස්සේ ලියුම කියවලා අපි දන්නේ මොනවද තිබ්බ කියලා මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුණා කියලා හිතන්න. ඊට පස්සේ දෙන්න පහුවදා ක්ලාස් එකට ඇවිල්ලා කතා වෙනවා. මේ අය මං එහින් එවන්නේ නැහැ. මම මේ වෙන කොහෙන් හරි මම බලන්නම් එවන්න පැත්තක් කියලා දෙන්න කතා වෙනවා. හරිද? ඊට පස්සේ ඔන්න අය මේ අර කසුන් ගෙදර මේ ගෑනු ළමයාගේ කාමරේ තියෙන පිටපස්සේ කාමරේක බැල්කනිය උතන කියලා දාන්න. හරිද? අන්න ඒ බැල්කනිය පැත්තෙන් ඩ්‍රෝන් එක යවනවා. රිමෝට් දාලා. ඉන්න එතන වැඩේ සාර්ථකයි. ඔන්න ඔහොම දිගට කරනවා. හරිද? ඊට පස්සේ ඔන්න මේ සිකුරාදා දවසක් කියලා දාන්න. හරිද? දැන් රිමෝට් දවසක් කියලා දාන්න. සෙන්සරාදා පන්තිනේ. සාමාන්‍ය සෙන්සරාදා පන්ති තියන්නේ. ඔන්න කසුන් ලියුමක් ලියනවා. හරිද? ඔයා ක්ලාස් එකට 8:30 වෙද්දි එනවනම් ඔයාලගේ මිදුලට එන්න කියලා කසුන් ලියුමක් ලියනවා. හරිද? කසුන් ලියුමක් ලියලා ඕක මේ ඩ්‍රෝන් එකට දාලා ඉවරලා යවනවා. යවන්නේ ඉස්සරහින් නෙමෙයි අර ගෑනු ළමගේ කාමරේ තියෙන බැල්කනිය පිටිපස්සේ. ඔන්න ලස්සනට යනවා. ලියුම ගන්නවා ගෑනු ළමයා. අරගෙන කියවනවා. කියවලා ගෑනු ළමයා මිදුලට එනවා. මිදුලට ආවට පස්සේ කසුන් දැනගන්නවා ගෑනු ළමයා 8:30ට ක්ලාස් එකට එනවා කියලා. ඇයි අර ලියුමේ තිබ්බේ 8:30ට ක්ලාස් එකට එනවා නම් මිදුලට එන්න කියලා. එතකොට අන්න කසුන් බැරිකට දැකලා බැලුවා ගෑනු ළමයා ආවා මිදුලට කසුන් දැනගත්තා 8:30ට එනවා කියලා. ඊට පස්සේ ප්‍රමෝදලා ලෑස්තිලා 8:30ට ගියා. ඔක දැන් ඔළුවේ තියාගන්න. හරිද? අපි දැන් ඒක අදිමු. මට චිත්‍ර අදින්න බෑ ලස්සනට. මම පුළුවන් විදිහට අදින්න. ඔන්න ඉන්නවා කසුන්. හරිද? ඔන්න ඉන්නවා නිසංසලා. වැරදුන. ඔහොම යන්නේ. වෙනවා නිසංසලා. ඔන්න මේ කසුන් ලියුම දානවා මේ ලියුම කියලා හිතන්න. ලියුම දානවා ඩ්‍රෝන් එකට. ඔය ඩ්‍රෝන් එකේ හිතන්න අටුවලේ හිතන්න. හරි. ඔන්න දානවා. ඊට පස්සේ ඔන්න දැන් ඩ්‍රෝන් එක
යනවා ගෑනු ළමයි ගාවට. මෙතන අම්මා තුගලා ඉන්නවා මුදුලේ. අම්මා තුගලා ඉන්නවා නේද? හරි. දැන් යමු මූලිකාංග වලට. හරිද? මම මේක ඉංග්‍රීසි කරන්න කියන්නේ මූලිකාංග මතක තියාගන්න කියන්නේ. හරි. මට කියන්න අ, නිසංසලාට පණිවිඩයක් දෙන්නේ කවුද? මේ නිසංසලාට මෙසේජ් එක දෙන්නේ කවුද? මේ 8:30 වෙද්දී එන්න මේ ක්ලාස් එකට යනවා 8:30 වෙද්දී ක්ලාස් එකට යනවා නම් මිදුලට එන්න කියලා නිසංසලාට පණිවිඩය දෙන්නේ කසුන්ද? මට කියන්න කවුද පණිවිඩය දෙන්නේ කියලා. මම තා විනාඩි 10කින් රුමේ ෆැක්ටරි ඕකින්ම ඇද්දෙන්න. අමිෂා මට කියන්න කවුද මේ නිසංසලාට පණිවිඩය දෙන්නේ? නෑ මට කියන්න කවුද මේකේ? ඔව් මට කියන්න පණිවිඩය දෙන්නේ කවුද? කසුන්. එතකොට අපි කාට හරි පණිවිඩයක් දෙනවා නම් එයා කවුද? ග්‍රාහකයද සංනිවේදකයද? සංනිවේදකයා. අන්න හරි. අපේ හිතේ තියෙන අදහසක් හැඟීමක් ඕනි දෙයක් හරිද? තවත් මිනිස්සෙක් දෙන පුද්ගලයා තමයි සංනිවේදකයා කියලා කියන්නේ. හොඳට මතක තියාගන්න. දැන්ම ආයෙ පාඩම් කරන්න ඕනේ නැහැ මේ ටික උඩට දාගත්තොත්. අපේ තියෙන අදහසක් හැඟීමක් ඕනි දෙයක් තවත් පුද්ගලෙක්ට එක්ක හුවමාරු කරගෙන තැනත්තා තමයි සංනිවේදකයා කියලා කියන්නේ. එතකොට සංනිවේදකයා තමයි පුද්ගලයෙක් වෙන්න පුළුවන්, කණ්ඩායමක් වෙන්න පුළුවන්, සංවිධානයක් වෙන්න පුළුවන්, ආයතනයක් වෙන්න පුළුවන්. හරිනේ. එතකොට මට කියන්න අසුන්ගේ මේ පණිවිඩය ගන්න කවුද? නිසංසලා. නිසංසලා කවුද එතකොට? ග්‍රාහකයා. අන්න හරි. එතකොට සංනිවේදකයා දෙන පණිවිඩය ලබා ගන්න පුද්ගලයාට තමයි අපි කියන්නේ ග්‍රාහකයා කියලා. හරිද? එතකොට යම්කිසි දැන් මට කියන්න අපි දෙගොල්ල අතරින් සංනිවේදකයා කවුද? සර්. හරි. අන්න හරි. එතකොට වා තමයි ග්‍රාහකයා. එතකොට ඔන්න අපේ සංනිවේදනයේ භූමිකාව හුමාරු වෙනවා. හරිද? ඒ කියන්නේ මම සංනිවේදකයා වෙනවා, ඔයත් සංනිවේදකයා වෙනවා, මම ග්‍රාහකයා වෙනවා. ඔන්න මම දැන් කියන දේවල් අහන් ඉන්නවා. ඊට පස්සේ අහන් ඉන්නකොට ඔයා ග්‍රාහකයා. ඊට පස්සේ මම මොකක් හරි ප්‍රශ්නයක් අහුවට පස්සේ ඔයා මට උත්තර දෙනවා. ඒතර මම ඒක අහන් ඉන්නවා. ඒතර ඔයා සංනිවේදකයා මම ග්‍රාහකයා. ඒතර මෙන්න මෙහෙම සංනිවේදන මුල හුමාරු. ඒක පස්සේ කතා කරමු. හරි. එතකොට මේකේ සංනිවේදකයා තමයි කසුන්. ග්‍රාහකයා තමයි නිසංසලා. හරිද? ග්‍රාහකයා නිසංසලා. හරි. එතකොට ආකේතකරණය කියන්නේ ළමයි අපේ හිතේ ඇති වෙන අදහස් හැඟීම් තියෙනවනේ. එතකොට මේ පසුන්ගේ හිතේ ඇති වුණා මම නිසංසලාට පණිවිඩයක් දෙන්න ඕනි හෙට ක්ලාස් එකට 8:30ට එනවනම් මිදුලට එන්න කියලා. ඒක ඇති වුණේ යාගේ හිතේ. හිතේ ඇති වුණ එක යා සංදේශයක් බවට පත් කරා. අන්න ඒ ක්‍රියාවලියට තමයි ආකේතකරණය කියලා කියන්නේ. මතක තියාගන්න ආකේතකරණයේ තියෙන සංනිවේදකයෙක්. මොකද ඉස්සරම හිතේ ඇති වෙන අදහස් හැඟීම් සංදේශයක් බවට පත් කරන්නේ සංනිවේදකයන්. එතකොට ඒකට තමයි ආකේතකරණය කියන්නේ. හොඳද? ආකේතකරණය. අයත් මං කියන්නම් සංනිවේදකයෙක්ගේ හිතේ ඇති වෙන අදහස් හැඟීම්. හරිද? තවත් අයෙකුට සංනිවේදනය කිරීම සඳහා සංකේත මේක කරන්නේ සංකේත ප්‍රයෝග කරගෙන. මොකද මේ දැන් මේකේ තියෙන අපුරු සංකේතනේ. හරිද? දැන් මම දැන් මගේ හිතේ තියෙනවා
මගේ මේ දැන් මගේ හිතේ තියෙන මේ පාඩම උගන්වන්න. මම මේ පාඩම උගන්වන්නේ භාෂාව දාගන්න. භාෂාව කියන්නේ සංකේතය දාගන්න. හරිද? එතකොට මම ඕනම සංවේදකයෙක් ආකේතකරණය කරන්නේ සංකේතය දාගෙන. හරිද? එතකොට අමිෂා ඔය ආකේතකරණය කියන තැනින් ලියාගන්න තර ලකුණක් දාලා සංකේත යනු වෙනත් යමක් නියෝජනය කරන දෙයක් කියලා. සංනිවේදනය යනු වෙනත් යමක් නියෝජනය කරන දෙයක් කියලා ලියන්න ආකේතකරණය කියන එකට ඇතුළු. හරිද? හරි සර්. හරි. ආකේතකරණය තේරුණාද? ඔව්. ආකේතකරණය තේරුණාද? ඔව්. හරි. එහෙනම් ඊළඟට යනවා අපි. මට කියන්න දැන් මේකේ මේ මාධ්‍ය මොකක්ද කියලා. ඩ්‍රෝන එක නේද? අන්න හරි. මොකද්ද පණිවිඩය අරගෙන ඩ්‍රෝන් එක හරහානේ. ඒතකොට මේක මාධ්‍ය ඩ්‍රෝන් එක. මරු. හරිද හරි. එතකොට මේකේ මාධ්‍ය වෙන්නේ ඩ්‍රෝන් එක. මම මාධ්‍යට චලන කියලා දාන්නම් සේ කියලා. එතකොට ඔන්න මේ සංදේශය තමයි මේ ලියුම. හොඳද? සංදේශයේ ලියුම මම මැසේජ් කියලා දාන්නම්. පණිවිඩකයා ආකේතකරණය කරනවා. පණිවිඩය මාධ්‍ය. මොකද මේ උදේම මතක තියාගන්න මේ පිළිවෙල සංවේදකයා ආකේතකරණය කරොත් තමයි පණිවිඩයක් හම්බෙන්නේ. මොකද සංවේදකයා හිතේ තියෙන අදහස් හැඟීම් තවත් අයෙකුට සංවේදනය කරන්න පුළුවන් ආකාරයට සංකේත යොදාගෙන ඒකට සංදේශයක් බවට පත් කරනවානේ. සංදේශයක් බවට පත් කරනවා. ඒතර ආකේතකරණයෙන් පස්සේ තමයි මේ වගේ පණිවිඩයක් හැදෙන්නේ. හොඳද? ඊට පස්සේ පණිවිඩේ යවන්න යොදා ගන්නවා. යවන්න යොදා ගන්න ඩ්‍රෝන් එක. ඒතකොට ඒ මාධ්‍යයෙන් ඩ්‍රෝන් එක තමයි මාධ්‍යය. හරිද? ඊට පස්සේ මාධ්‍යයත් හරි. ඔන්න දැන් ඩ්‍රෝන් එක යනවා නිසංසලගේ බැල්කනිය පැත්තෙන්. ඔන්න ඩ්‍රෝන් එක ගිහිල්ලා නිසංසලාට මේ පණිවිඩය හම්බ වෙනවා. නිසංසලා පණිවිඩය ගන්නවා. අරගෙන කියවනවා. කියවලා එයා තේරුම් ගන්නවා. කියවලා එයාට දැන් තේරුම් ගන්නවා. කියවලා හරිද? ඊට පස්සේ මට කියන්න දැන් මේ ග්‍රාහකයා අපි දන්නවා නිසංසලා කියලා. එතකොට නිසංසලා තමයි ග්‍රාහකයා. හරි. එතකොට මම කිව්වා ආකේතකරණය කියන්නේ සංනිවේදකයාගේ හිතේ ඇති වෙන අදහස් හැඟීම් තවත් පුද්ගලයෙකුට සංනිවේදනය කිරීම පිණිස සංකේත යොදාගෙන සංදේශයක් බවට පත් කිරීම තමයි ආකේතකරණය කියන්නේ. එතකොට මට කියන්න සංනිවේදකයා එවන පණිවිඩය කියවලා තේරුම් ගන්නට මොකද්ද කියන්නේ? විකේතකරණය. අන්න හරි. එතකොට මතක තියාගන්න ඒ සංවේදකයා සංකේත වලින් කියපු දේ කියවලා තේරුම් ගන්නට තමයි අපි කියන්නේ විකේතකරණය කියලා. ඒතර විකේතකරණය කරන්නේ ග්‍රාහකයා. මොකද ග්‍රාහකයාටනේ පණිවිඩය ලැබෙන්නේ. ග්‍රාහකයෙක් කියලා තේරුම් ගන්නවා. අන්න විකේතකරණය වෙනවා. විකේතකරණය වෙන නිසා තමයි ග්‍රාහකයා පණිවිඩය තේරුම් ගන්නේ. මොකද ග්‍රාහකයාට පණිවිඩයක් කියලා තේරුම් ගන්න බැරි නම් උදේට සංවේදනයක් වෙන්නේ නැහැ. දැන් හිතන්න බැරිලා ඉසසලට මේ අකුරු කියවන්න බැරි නම් මොකද වෙන්නේ? එයාට පණිවිඩය තේරෙන්නේ නැහැ නේ. ඒකයි මේ විකේතකරණය කියන්නේ සංවේදකය වෙන පණිවිඩය කියවලා තේරුම් ගන්න ක්‍රියාවලියට සරල මත තියන්නේ. එහෙම තමයි ඒ කාරණාව. හරිද? හරි. ඊට පස්සේ ඔන්න අපේ මූලික අංග වලින් භාගයක් හරි. සංවේදකයා ආකේතකරණය කරනවා. පණිවිඩය සකස් කරගන්නවා. ඩ්‍රෝන් එක කියන්නේ මාධ්‍යයෙන් පණිවිඩය යවනවා. යවලා ග්‍රාහකයාට ඒක හම්බ වෙනවා. ග්‍රාහකයා ඒක විකේතකරණය කරගන්නවා. ඔන්න එතෙන් දෙනකන් හරි. ඊට පස්සේ මේ පණිවිඩය තිබ්බේ මොකද්ද? මේ පණිවිඩය තිබුණේ
ඔයාට අයිති වෙද්දි ක්ලාස් එක ළඟට එනවනම් මිදුලට එන්න කියලා. හරිද? ඔන්න මේක කියපු මුසල්සලා ඒක තේරුම් අරගෙන එනවා මේ මිදුලට. මිදුලට එනවා. මිදුලට ආපුවාන් පස්සේ කවුද පසුම් ගිහිල්ලා බැල්කනි ඉඳන් ඉන්නවා හිටන් බලාගෙන ඉන්නවා මේ බලමු මේ ඒද කියලා බලාගෙන ඉන්නවා. ඔන්න ආවා. ආවට පස්සේ පසුම් දැක්කා මුසල්සලාව. හරිද? එතකොට මතක තියාගන්න සංනිවේදකයා ග්‍රාහකයට හෝ ග්‍රාහක ශ්‍රේෂ්ඨයකට ග්‍රාහක ශ්‍රේෂ්ඨයක් කියන්නේ ග්‍රාහක විශාල ප්‍රමාණයට අපි කියනවා ග්‍රාහක ශ්‍රේෂ්ඨයක් කියලා. උදාහරණයක් විදිහට ගත්තොත් ජනසන්නිවේදනයේදී රූපවාහිනිය පණිවිඩ ලබා දෙන්නේ එක් පුද්ගලයෙකුට නෙමෙයි ශ්‍රේෂ්ඨයකට. ගොඩකට ග්‍රාහකයන්. එතකොට ඒකට අපි කියනවා ග්‍රාහක ශ්‍රේෂ්ඨයක් කියලා. හරිද? මතක තියාගන්න සංනිවේදකයා ග්‍රාහකයාට පණිවිඩයක් ලබා දුන් පසු හරිද ඒ ලබා දුන් පණිවිඩය අවබෝධ කරගෙන තේරුම් අරගෙන නැවත පෙරලලා ග්‍රාහකයා සංනිවේදකයාට නිරීක්ෂණ කළ හැකි ආකාරය ලබා දෙන ප්‍රතිචාර වලට අපි කියනවා ප්‍රතිපෝෂණය කියලා. මම ආයෙත් කියන්නම්. සංනිවේදකයා ග්‍රාහකයාට පණිවිඩයක් ලබා දුන්නාට පස්සේ හරිද ග්‍රාහකයා ඒ පණිවිඩය කියවලා සංනිවේදකයාට නැවත පෙරලලා නිරීක්ෂණය කළ හැකි ආකාරය ලබා දෙන ප්‍රතිචාර වලට අපි කියන ප්‍රතිපෝෂණය කියලා. මම මෙහෙම කියන්නම්. ඔන්න හිතන්න මේ මම කියලා කියන්නේ මම ඉන්නවා කොහේ හරි හරි ඔන්න කැම්පස් එකේ මම ඉන්නවා. කැම්පස් එකට ලස්සන කෙල්ල කැවිලා ඉන්නවා. හරිද? මම ඉතින් ලයින් පාර දානවා වගේ. ඊට පස්සේ මම මේ ඒ කෙල්ල ඉන්නවා ටිකක් දුර. මම ඉන්නවා පාර ගාවගේ. මම මෙහෙම හායි කියනවා. හරිද? මම මෙහෙම හායි කියනවා. එතකොට ඔන්න ඒක එයා දකිනවා. දැකලා ඉවරලා මටත් එයා හායි කියනවා. එතන ප්‍රතිපෝෂණයක් වුණාද නැද්ද? ප්‍රතිපෝෂණයක් වුණාද නැද්ද එතන? වුණා. හරි. ඔව් වුණා. මොකද මම පණිවිඩයක් දුන්නා හායි කියලා. එයා ඒක තේරුම් අරගෙන මට නැවත පෙරලලා පණිවිඩයක් දුන්නා හායි කියලා. අන්න ඔකට සරල වශයෙන් ප්‍රතිපෝෂණය කියන්නේ. ඒක ප්‍රතිපෝෂණය කරුණු වර්ගයක් තියෙනවා. මම ඒක ඔයාලට ඉස්සරහට කියන්නම්. අපි ලියාගද්දී ලියාගමු. මම නෝට් හදාගත්තේ කුප්පි දාද්දි කැම්පස්සේ කුප්පි දානවා කියලා තියෙන සංස්කෘතියක් මම පස්සේ කියන්න මම නෑ. හරි මම ඉස්සරහට කියන්නම්. මම නැත්තම් ඔයාලට ෆොටෝ එකක් ගහලා දාන්නම්. මම අඳුරනවා වල ආගන්න බැරි වෙයි. හරි පස්සේ බලමු. හරි ප්‍රතිපෝෂණය කියන්නේ ඔන්න ඕක. එතකොට මෙතන ප්‍රතිපෝෂණයකුත් උනා. ප්‍රතිපෝෂණය තමයි ඔන්න මෙදුරට ගියා. කවුද ගියේ? මුසල්සලා. ඒ නිසා ප්‍රතිපෝෂණයක සිද්ධ වුණා. හරිද? ප්‍රතිපෝෂණ තේරෙනවද? ඔව් සර්. හරි. මතක තියාගන්න මේ ප්‍රතිපෝෂණයේ කර්ම වර්ගයක් තියෙනවා. ප්‍රතිපෝෂණය ධනාත්මකත් වෙන්න පුළුවන් ඍණාත්මකත් වෙන්න පුළුවන්. හරිද? ශනික ප්‍රතිපෝෂණයකුත් තියෙනවා ප්‍රමාදිත ප්‍රතිපෝෂණයකුත් තියෙනවා. මෙහෙමයි. මම ඒක වෙනම විස්තර කරන්නම්. ධනාත්මක ප්‍රතිපෝෂණ ගොඩින් ළමයි හරි. ධනාත්මක ප්‍රතිපෝෂණ ඍණාත්මක ප්‍රතිපෝෂණ
සුමීරක ඔයාට කොතනින්ද මිස් වුනේ? හැඳින්වීම සර්. ප්‍රතිපෝෂණයේද? ඔව් සර්. හරි මම කියන්න ආයේ. ප්‍රතිපෝෂණය කියන්නේ සංනිවේදකයෙක් ග්‍රාහකයෙක්ට පණිවිඩය ලබා දුන්නට පස්සේ ඒ ග්‍රාහකයට ලබා දුන්න පණිවිඩය ග්‍රාහකයා තේරුම් අරගෙන නැවත පෙරලලා සංනිවේදකයට දක්වන නිරීක්ෂණය කළ හැකි ආකාරයේ ප්‍රතිචාර වලට අපි කියන ප්‍රතිපෝෂණය කියලා. අයත් මම කියන්නම් සංනිවේදකයා වුණ ග්‍රාහකයට පණිවිඩය ලබා දෙනවා. පණිවිඩයක් ලබා දුන්නාට පස්සේ ඒක තේරුම් ගන්න ග්‍රාහකයා ඒකට නැවත පෙරලලා සංවේදකයාට නිරීක්ෂණය කරන්න පුළුවන් ආකාරයේ ප්‍රතිචාරයක් දෙනවා. මෙහෙම උදාහරණයක් කියන්නම්. අපි ගෑනු ළමයට හායි කියනවා. ඒතර ගෑනු ළමයට අපිට හායි කියනවා නම් අන්න එතන ප්‍රතිපෝෂණයක් වෙනවා. එතකොට ඔන්න අපි ගෑනු ළමයට හායි කියනවා. හරිද? ඊට පස්සේ ගෑනු ළමයා ගෑනු ළමගේ මුකුත් ප්‍රතිචාරයක් හම්බෙන්නේ නැහැ. එතන ප්‍රතිපෝෂණයක් වෙලා නැහැ. මට කියන්නේ මේක. ඔන්න අපි ගෑනු ළමයට හායි කියනවා. එයා මට මේ ඔරවලා ගස්සලා යනවා. එතන ප්‍රතිපෝෂණයක් වෙලාද නැද්ද? සුමීර කියන්නේ වෙනවා. ඇයි ගස්සලා ගියේ එකත් ප්‍රතිපෝෂණයනේ මම දැනගන්නවා. එතකොට ගස්සලා ගියා. ඒ කියන්නේ තරහින් ගියේ. ඒ කියන්නේ ප්‍රතිපෝෂණයක් වෙලා තියෙනවා. ඍණාත්මක ප්‍රතිපෝෂණයක් වෙලා තියෙනවා. අන්න හරි ඍණාත්මක ප්‍රතිපෝෂණයක්. මොකද ගස්සලා ගියා කියන්නේ මට ඍණාත්මක ප්‍රතිපෝෂණයක්. මම විතර දැනගන්න ඕනි මම කොහොමද මෙයාට මේක ධනාත්මක විදිහට දෙන්නේ. තව පොඩ්ඩක් කොහොමද මෙයා දැලේ දාගන්න කියලා මම කල්පනා කරනවා. ධනාත්මකව ගන්න ප්‍රතිපෝෂණය මම කල්පනා කරනවා. හරි. අපි මේ ගැන නෝට් එකක් දාගද්දි මම මේ කරුණු වලට එතන ටික දෙන්නම්. දැනට මේ ටික ඔලුවට දාගමු. ඊට පස්සේ අපි යනවා ඊළඟ කාරණාවට. දෝෂා නැත්තම් බාධා. දෝෂා නැත්තම් බාධා කියන්නේ සංනිවේදන ස්ථානයේ සිට ග්‍රාහක ස්ථානයේ දක්වා පණිවිඩයක් යද්දී ඊට අවහිර වෙන ඕනම දෙයකට අපි කියනවා බාධක කියලා. සංනිවේදක ස්ථානයේ සිට ග්‍රාහක ස්ථානයේ දක්වා පණිවිඩයක් හුවමාරු වෙද්දී ඊට අවහිර වෙන ඕනම දෙයකට අපි කියනවා බාධක නැත්තම් ഘോഷා කියලා. හරිද? හරි. දැන් මේ කතාව මතක තියාගන්න ඕනේ. ප්‍රතිපෝෂණය වෙනකන් හරි. හොඳද? ප්‍රතිපෝෂණය වෙනකන් ආවා. දැන් ඔය කතාව මතක තියාගන්න පොඩ්ඩක් මේක වකමු. හරි. මේක කියන්නම්. මතක තියාගන්න අපිට බාධක විදියට සිලබස් එක විදියට බාධක වර්ග දෙකක් ගැන කතා කරන්න තියෙනවා. අර්ථ බාධකයි මාධ්‍ය බාධකයි. මාධ්‍ය බාධකයි අර්ථ බාධකයි කියලා බාධක වර්ග දෙකක් තියෙනවා සිලබස් එක විදියට. ඊට අමතරව තව බාධක ගොඩක් තියෙනවා. අපිට කතා කරන්න තියෙන්නේ ඒ බාධක ගැන දෙක විතරයි. හරි. මාධ්‍ය බාධක. ඉස්සර මාධ්‍ය බාධක ගැන කතා කරන්නේ. ඔන්න අම්මා මිද්දතුගා ඉන්නවා. නිසා සලා මෙතන ඉන්නවා. තමයි නිකන් අදිනවා හිතන්න එපා. හරි. අර කතාව දැන් අමතක කරන්න. මේ අලුත් කතාව. හොඳද? ඔන්න දැන් අසුන් යවනවා අර පණිවිඩයම යවනවා. අට ඔයා සෙන්සුරාදාට ක්ලාස් එක රටේ තියෙද්දි දෙනවා නම් මට සෙන්සුරාදා රටේ තියෙද්දි ක්ලාස් එකට එනවා නම් මිදුලට එන්න කියලා අර පණිවිඩයම යවනවා. මේ ලියුම ලියලා ඉවරලා ඩ්‍රෝන් එක ඇතුලට දාලා යවනවා. දාලා යවද්දී පොඩි අවුලක් එනවා. සිග්නල් ප්‍රශ්නයක් කියලා මෙන්න මේක අම්මා ඉස්සරහම කඩාගෙන වැටෙනවා. ඩ්‍රෝන් එක කඩාගෙන වැටෙනවා. ශකබූන් යනවා ඩ්‍රෝන් එක. හරි. ඩ්‍රෝන් එක කඩාගෙන යනවා. පස්සේ අම්මා දකිනවා ලියුම දැක්කට පස්සේ ලියුම අරන් අම්මා කියවනවා. හරිද? ලියුම අරන් කියවලා පොඩි ප්‍රශ්න ටිකක් කරනවා. ලියුම දෙන්නේ නැහැ දුවට. ලියුම ඊටලා විසිට කළා. අම්මා ලියුම තිබ්බ දෙය කියන්නේත් නැහැ. මේ උඹලා ලියුම මොකද කරගන්නවද මේ මෙව්වා ලින් කියලා කෙල්ලට බැලලා කෙල්ලට ගහනවා. හරිද? එතකොට මම කිව්වා බාධක කියන්නේ සංවේදක ස්ථානයේ සිට ග්‍රාහක ස්ථානයේ දක්වා පණිවිඩය යද්දී ඊට අවහිර වෙන ඕනම දෙයක් බාධක කියලා. හැබැයි අපිට කතා කරන්න දෙනවා මාධ්‍ය බාධක හා අර්ථ බාධක ගැන. එතකොට මෙතන ඩ්‍රෝන් එක කඩා වැටුණා. හරිද? අපි දැන් කතා කරන්නේ මාධ්‍ය බාධක ගැන. හොඳද?
මං කිව්වා මාධ්‍ය කියන්නේ මෙතන ඩ්‍රෝන් එක කියලා. මට කියන්න දැන් මාධ්‍ය බාධකයේ අම්මාද ඩ්‍රෝන් එකද? කියන්න. ඩ්‍රෝන් එක. ඩ්‍රෝන් එක. මොකද අපේ සංනිධන ක්‍රියාවලියේ මාධ්‍ය වන්නේ ඩ්‍රෝන් එක. එතකොට මෙතන ඇතුනේ මාධ්‍ය බාධකයක්. මොකද මාධ්‍යනේ කඩාවැටුනේ ඩ්‍රෝන් එක කඩාවැටුනේ නැත්නම් ඩ්‍රෝන් එක ලස්සනට යනවනේ. මෙතන ඩ්‍රෝන් එක කඩාවැටුන නිසා අම්මට ලියුම අහුනේ. එතකොට අන්න මාධ්‍ය බාධකයක් ඇති වුණා. මාධ්‍ය බාධක කියන්නේ ඔන්නෝකොට. අපි පණිවිඩයක් කුමාරු කරන මාධ්‍යයේ තියෙන අවහිරතාව අපිට කියන බාධක කියලා. ඒතර මට කියන්න මේක හරි. දැන් අපි ඔන්න අපි ක්ලාස් එක කරනවා. ක්ලාස් එක කරද්දී ඔයාලට මං කියන එක ඇහෙන්නේ නැති වෙනවා. මාධ්‍ය බාධකද අර්ථ බාධකද? මාධ්‍ය බාධකයක්. මාධ්‍ය බාධකයක්. මාධ්‍ය බාධකයක් කියන්නේ නාලිකාවේ හැවත් මාධ්‍ය ඇති වෙන දෝෂ තත්ත්ව. හොඳට ඒක උරුට ගන්නකො පටල ගන්න එපා. ඔන්න මාධ්‍ය බාධකත් ඉවරයි. හොඳද? දැන් හිතන්න මෙහෙම දැන් අපි හිතමු හරි මේ ගෑල්ලයි මුස්ලිම් මුසල්සලා ෆාතිමා කියලා දාගමු. ෆාතිමා තමයි මේ ඉන්නේ. හරිද? මුසල්සලා මතක කරගන්න. දැන් ෆාතිමා ඉන්නේ. මෙයාලා කලින් ලියුම් හුමාර කරගන්නත් නැහැ. හරිද? මම අර කිව්වේ කලින් එම් සීන් එකක් බුත් වෙලා නැහැ මේ ෆාතිමා. නැත්තම් මෙහෙම හිතන්නකෝ. මූ ඩබල් ගේම් ගහන එක. හරිද? මූ ඩබල් ගේම් ගහන එක. මූ මුසල්සලාට ලියුම් යවනවා ෆාතිමාට ලියුම් යවනවා. හරිද? හැබැයි පොර මේ මුස්ලිම් භාෂාව මොනවද ගන්න? මුස්ලිම් භාෂාව පොර දන්නවා. හසුන් මුස්ලිම් භාෂාවක් දන්නවා, සිංහල භාෂාවක් දන්නවා, දෙමළක් දන්නවා, පොර ඔක්කොම දන්නවා. පොර ඩබල් ගේම් ගහනවා. හරිද? ඔන්න දැන් මේ ඉරිදා ක්ලාස් එක ගැන කතා වෙන්නේ. ඉරිදා ක්ලාස් එකට මේ නිසංසලා එන්නේ නැහැ කියලා හිතන්න. ඔන්න මම ෆාතිමාට ලියුමක් කියවනවා. ෆාතිමාට කොහොමරි හරි ඉරිදා ක්ලාස් එක එහෙම කියන්නේ. ඉරිදා උදේ එනවා නිසංසලා ක්ලාස් එකට. ඉරිදා හවස එනවා ෆාතිමා ක්ලාස් එකට. හරිද? එහෙම හිතන්න. එතකොට ඔන්න ෆාතිමාටයි නිසංසලාටයි දෙන්නට මුළු ලියුම් දෙකක් ලියලා තියාගන්නවා. එතකොට ඔය ලියුම් දෙක වැරදිලා මාරු වෙනවා. හරිද? ෆාතිමාට මුස්ලිම් භාෂාවෙන් ලියපු ලියුම මාරු වෙලා යවෙනවා නිසංසලාට. ඒක ඉවරයි. හරි නිසංසලා කතාව ඉවරයි. ඊට පස්සේ නිසංසලාට ලියපු ලියුම තියෙනවා සිංහලෙන්. අන්නේ සිංහලෙන් ලියපු ලියුම යනවා ෆාතිමාට. ඔන්න දැන් ලියුම යනවා. ලස්සනට මේ උඩින් ඇවිල්ලා බැලකින් ඇවිල්ලා ෆාතිමා ළඟට එනවා ලියුම. ලියුම ඇවිල්ලා ෆාතිමා ලියුම ගන්නවා. ලියුම අරන් උන්ට කියවන්න හදනවා. ෆාතිමා දන්නේ නැහැ සිංහල. හරිද? කසුන් දන්නවා උනාට සිංහල, ෆාතිමා සිංහල අකුරක්වත් දන්නේ නැහැ. ඊට පස්සේ උන්න කියනවා. ෆාතිමා වල මේ මොනවද මේක මේ වෙලා තියෙන්නේ උන්කට කිස්සුද කියලා. ඇයි ෆාතිමාට කියවන්න තේරෙන්නේ නැහැ. හරිද? අන්න ඔකට තමයි කියන්නේ අපි අර්ථ බාධක කියලා. අර්ථ බාධක කියන්නේ සංදේශය හරියට ග්‍රහණය කරගන්න බැරි වුණාම ඇති වෙන බාධක තත්ත්ව. මොකක්ද ඇති උනේ? මේ ඩයල් එක අර ලියුම් දෙක මාරු වෙලා අර මේ දෙමළ කියනකොට සිංහලේ ලියුම ආවා. සිංහල කියවන්න තේරෙන්නේ නැහැ. පණිවිඩේ. හරිද? මේ සිංහල කියවන්න තේරෙන්නේ නැහැ. අන්න ඒ නිසා සංදේශයෙන් කියවන්න තේරුන්නේ නැහැ. මොකද තේරෙන්නේ නැත්නම් සිංහල භාෂාවෙන් මේක තියෙන්නේ. ඒ නිසා අන්න අර්ථ බාධක ඇති වුණා. ඕකට තමයි කියන්නේ අර්ථ බාධක කියලා. තේරුණාද අර්ථ බාධක? අර්ථ බාධක තේරුණාද? ඔව් සර්. හරි. ඒකත් හරි නේද? ඔන්න මාධ්‍ය බාධකත් ඉවරයි අර්ථ බාධකත් ඉවරයි. මාස් හරගන්නෙම් දෙයක් කියමු. හරි. අම්මිෂා දෙමළ දන්නවද? නෑ සර්. දන්නේ නැහැ. මම වාට දෙමළෙන් ඔයා දෙමළ දන්නේ නැහැ. මම වාට දෙමළෙන් මොකක් හරි කිව්වොත් තේරෙනවද? නැහැ. හැබැයි මං කියන දේ ඇහෙනව නේද? ඔව්. මං කියන්නේ කියන කෙනා කවුදත් කියලා පේනවනේ. ඔව්. හරි. මතක තියාගන්න අර්ථ බාධක මෙහෙමත් අපිට ලේසි විදිහට මතක තියාගන්න පුළුවන්. කියන දේ ඇහෙනවා හැබැයි කියන්නේ මොකක්ද කියලා තේරෙන්නේ නැහැ. කියන දේ ඇහෙනවා කියන දේ පේනවා හැබැයි කියන දේ පේනවා කියලා මම මෙතන කිව්වේ අර
ලියුමක් ඒ විදිහට ලියුමක් හොඳද? කියන දේ ඇහෙනවා හැබැයි කියන්නේ මොකක්ද කියලා තේරෙන්නේ නැහැ. අන්න ඒකට තමයි කියන්නේ අර්ථබාධක කියලා. මාධ්‍ය බාධක කියන්නේ අපි පාවිච්චි කරන අපි පණිවිඩය යවන්න පාවිච්චි කරන මාධ්‍යයේ තියෙන බාධක தත්ත්ව. ඔන්න ওই ටික ඉවරයි. ඊට අමතරව තියෙන අපිට පාරිසරික බාධක, තාක්ෂණික බාධක කියලා කොටස් වර්ගයක් තියෙනවා. මානසික බාධක හරිද? ඒවා ලොකෝට ඕන නැහැ මතක තියාගන්න. මෙතන මේ තාක්ෂණික බාධක කියලා දෙන කොටසක් ඒක ආйти උනේ මාධ්‍ය බාධක. මොකද දැන් මේ Zoom තාක්ෂණය උදාහරණ මම කරනවා. අන්න තාක්ෂණය. හැබැයි තාක්ෂණික බාධා ඇති වෙන්නේ මාධ්‍ය බාධා නිසා. ඒක ලොකුට රොඩ හිතන්න එපා. අපි යනවා ඊළඟට අත්දැකීම් පසුතලයට. මේක හරි. මොන කලින් වගේම ඉන්න අනිසංසාරය අම්මයි ඉසංසාරය. හරිද? අත්දැකීම් පසුතලය කියන්නේ ළමයි. හරිද? අත්දැකීම් තියනවා කියලා. ඒ කියන්නේ සංනිවේදක හා ග්‍රාහක පාර්ශ්වක අතර සමානාකාරී. හරිද? පාර්ශ්ව අතර සමානාකාරී අත්දැකීම් වැඩි ප්‍රමාණයක් තියෙනවා සංනිවේදන කාර්ය කරන්න පහසුයි. ඒක හැම විදිහටම දාගන්න පුළුවන්. ඔයාලා කැමති විදිහට දාගන්න. මම නම් ඒ කාලේ උපදියාගත්තේ ඕනේ. ඒක ඕනේ. හරිද? මතක තියාගන්න සංවේදක හා ග්‍රාහක පාර්ශ්ව අතර සමානාකාරී අත්දැකීම් ප්‍රමාණයක් තියෙනවා නම් අපි ඒකට කියනවා අත්දැකීම් පසුතලය කියලා. හරිද? ඒ කියන්නේ අත්දැකීම් පසුතලයක් තියෙනවා නම් ඇත්තටම සංවේදනකාරී සාර්ථකයි කියලා කියනවා. කාර්ය සාර්ථකයි, කාර්ය පහසුයි. මොකද දන්නවද? දැන් මම ඉස්සරම කිව්ව මතකද ඔයාලට ඩ්‍රෝන් එක මේ අර ඉස්සරම කසුන් නෙවෙයි ඉස්සරහ පැත්තෙන් කියලා. ඉස්සරහ පැත්තේ වද්දි මොකද උනේ? කොහොමද ඉස්සරහ පැත්තේ වදී අම්ම එක දැකලා ප්‍රශ්නයක් කළා උණක් කියලා හිතන්න. ඩ්‍රෝන් එක යනවා දැකලා ප්‍රශ්නයක් උණක් කියලා හිතන්න. ඊට පස්සේ මේ දෙන්න කතා කරලා දැන් පස්සේ ඩ්‍රෝන් එක පිටපස්සේ පැත්තේ යනවා. කොහොම ටික කාලයක් සතියක් විතර යනවා. හරි සතියක් විතර යවුවට පස්සේ දෙන්න ඒකට පුරුදු වෙනවා. මොකද ඔන්න පුරුදු වුණා පස්සේ දෙන්න අතර අත්දැකීම් පසුතලයක් ඇති වෙනවා. මොකද මෙයා ඩ්‍රෝන් එක යනකොට මෙයා ඩ්‍රෝන් එක යන්නේ පිටපස්සේ. විශාසලා දානවා ඩ්‍රෝන් එකේ පිටපස්සේ. ඒක දාන්නේ කලින් දෙන්න එක කරා අත්දැකීම් පසුතලයක් තිබ්බ නිසා. අන්න අත්දැකීම් පසුතලයක් තියෙන නිසා ඒ සංවිධානය සාර්ථක වෙනවා. මතක තියාගන්න ඒක. තව උදාහරණයක් කියමු අපි අය මොකන්ද? අපි ගමු තව උදාහරණයක්. අත්දැකීම් පසුතලය. හරි. මම හිතමු ඔන්න මම කියලා ගන්න. මම ඇත්තටම මේ පාඩම මම කලින් උගන්වලා මට හොඳට අත්දැකීමක් තියෙනවා නම් මට ඔයාලට මේක තේරුම් කරලා දෙන්න ලේසියි. මොකද මම මේක හොඳට ආය සුපිරියට පදම් වෙලා තියෙන නිසා. මම කලින් හොඳට කට්ටියට උගන්වලා මට මේක හොඳට අත්දැකීම් පසුතලක් තියෙනවා. ඒ නිසා මට සංවේදනය කරන්න පහසුයි. තේරුණාද? ඒකට තමයි කියන්නේ අත්දැකීම් පසුතලය කියලා. ඒකත් ඉවරයි. ඊළඟට තියෙනවා සන්දර්භය කියලා. ඕකම තියාගමු. හරි. සන්දර්භය කියන්නේ මේ සංනිවේදන ක්‍රියාවලිය සිදුවන වටපිටාව පරිසරය. හරිද? සන්දර්භය කියන්නේ අන්න ඒකට. හරිද? එතකොට අනිවාර්යෙන් සංනිවේදකයා සන්දර්භයට උචිත විදිහට සංනිවේදනය හසුරවන්න ඕනේ. නැත්තම් ප්‍රශ්න එනවා. හරිද? නැත්තම් අවුල්. දැන් මේ හිතන්න මම ඉන්ටර්විව් එකට යනවා. ජොබ් ඉන්ටර්විව් එකට යනවා. මම ඉන්ටර්විව් එකට ගිහිලා යාළුවොත් එක්ක කතා කරනවා වගේ ඉන්ටර්විව් වෙන්නේ සර් එක්ක කතා කරනවද නෑනේ. ඒතකොට ඒ સંદર્ભය තමයි ඉන්ටර්විව් කියන સંદર્ભය. කියන්නේ මේ ජොබ් වටපිටාව. ඒ ආයතනයේ වටපිටාව. ඒතකොට ඒක තමයි ඒකේ સંદર્ભය. හරිද? එතකොට මම ගිහිල්ලා good morning මචං කොහොමද? ඔව් මචං එහෙම කතා කරන්නේ නෑනේ. එහෙම කතා කරොත් මට පයින් දෙයක් ගහලා ඉනවා. එහෙම කතා කරන්නේ නෑ. එතකොට අපි ඔන්න කානිවල් එකට යනවා. කානිවල් එකට ගිහිල්ලා සිල්ග පන්සලට ගිහිල්ලා හැසිරෙනවද නෑනේ. හොඳට නටලා කරලා එහෙම ඉන්නවා. කානිවල් එකේදී අපි හැසිරෙන විදිහට පන්සලට ගිහින් හැසිරෙනවද නෑ. එතකොට සංවිධාන ගැටලුවක් තියෙනවා නේද? අන්න ඒක තමයි කියන්නේ સંદર્ભය කියලා. එතකොට මම කිව්වට මතකනේ සංවේදකයා සංදර්භයට උචිත විදිහට තමන්ගේ සංවේදන සකස් කරගන්න ඕනේ. නැත්නම් ගැටලුවක් තියෙනවා. මම කිව්වා. මතකනේ ඒක? හරි.
මේක තමයි සන්දර්භය කියන්නේ. තව නම් උදාහරණ දෙන්නම් අය උදාහරණද අපි ඉස්කෝලේ හැසිරෙන්න ඕන විදිහක් තියෙනවා. එතකොට උසාවියකට ගියන් පස්සේ හැසිරෙන්න ඕන විදිහක් තියෙනවා. අන්න ඒව තමයි සන්දර්භය කියන්නේ. ඒක ලේසි. සන්දර්භය කියන්නේ සංවේදන කැවල සිදුන අපිට වැටි වෙනවා. දැන් මෙහෙම හිතන්න. දැන් මේ කසුන් පණිවිඩයක් යවද්දි කසුන් මේ පණිවිඩයක් යනවා 8:30ට ක්ලාස් එකට මේ එනවා නම් මිදුලට එන්න කියලා පණිවිඩයක් යවන්න හදනවා කියලා හිතන්න. දැන් මේ ගෑනු ළමයා ගෙදර මල ගෙදරක් වෙලා තියෙනවා කියලා හිතන්න. ආච්චාරි කවුරුත් නැතිලා. එතකොට මේ අවස්ථාවේදී මූ මේ වගේ පණිවිඩයක් යවන එක හරිද? වැරදි නේද? ඒක හරියන්නේ නැහැනේ. මෙහෙම පණිවිඩයක් යවන්න පුළුවන්. ශෝකාකාල් මොකද ශෝකාකූල වූ පසු කියලා එහෙම මොකක් හරි පණිවිඩයක් යවන්න පුළුවන්. එහෙම නැතුව ලව් ලෙටර් යවනක හරියන්නේ නැහැ මේ වගේ මල ගෙදරක් අවස්ථාවක. ඒතර මෙතන සංවේදනය මෙතන සන්දර්භය මල ගෙදරක්. එතකොට මේ වගේ අවස්ථාවක මේ වගේ පණිවිඩයක් යවන්න උචිත නැහැ. හරිනේ. යවනම් මුන්දන ලව් එක නැති වෙන්නත් පුළුවන්. හරි නෑනේ එහෙම. එතකොට ඒක ඉවරයි. අපිට ආයෙත් කතා කරන්න තියෙන අවසානයේට බලපෑම ගැන. හරි. බලපෑම ගැන සන්දර්භයත් ඉවරයි. එතකොට බලපෑම කියන්නේ මොකද්ද? බලපෑම කියන්නේ හරි. බලපෑම කියන ළමයි සංවේදකයාට සංවේදකයා ග්‍රාහකයාට පණිවිඩය ලබා දෙනවනේ. ඒ ලබා දුන්නට පස්සේ ඒ ග්‍රාහකයාගේ ආකල්පය වශයෙන් හෝ චර්යාත්මක වශයෙන් සිදුවන වෙනස්කම්. ඕකට තමයි බලපෑම කියලා කියන්නේ. ආකල්පයම කියන්නේ අපි හිතන පතන දේවල් වලින් ඇති වෙන වෙනස්කම්. චර්යාත්මක කියන්නේ අපි හැසිරෙන විදිහේ වෙනස්කම්. මම ඒකට උදාහරණයක් කියන්න ළමයි. හරි. මෙහෙම හිතන්න. ඔන්න මේ ටීවී එකකින් අර එලිෆැන්ට් හවුස් එකේ එලිෆැන්ට් හවුස් එකේ ගහනකොට බීම් එකක් AGB කියලා. ඒක මුල් කාලේ හඳුන්වනවා බීම කොහොමද? AGB නැත්තම් කැම එපා කියලා. ඔන්න ඔය පණිවිඩය බලනවා මම දකින්න ඔය ඇඩ් එක. ඔය ඇඩ් එක මම ටීවී එකේ දකින්නවා. AGB නැත්තම් කැම එපා. හරිද මම බලනවා ඒ වෙන කියන්නේ. මේ අර ඇඩ් එක යනවා ලස්සනට ස්පයිස් දේවල් කාලා AGB බලනවා. ඔන්න මමත් කොත්තුවක් ගෙනල්ලා කන්නදි මට මතක් වෙනවා ඇඩ් එක. EGB නැත්තම් ගෑන එපා. මම මොකද කරන්නේ? මම කඩේට ගිහලා EGB එකක් ගේනවා. කොත්තු වස EGB බලනවා. අන්න මගේ ඇති කරා ආකල්ප වෙනසකුත් ඇති කරා චර්යාම වෙනසකුත් ඇති කරා. ඔන්න ඕකට තමයි කියන්නේ බලපෑම කියලා. එතකොට මතක තියාගන්න මේ බලපෑම ලාභ අරමුණු කරගෙන වෙනවා. ඇත්තටම දැන් එතන බලපෑමක් කරේ මොකද්ද ලාභ අරමුණු කරගෙන? මිනිස්සයාට මේ EGB කියන ප්‍රොඩක්ට් එක හඳුන්වා දෙන එක තමයි එතන අරමුණ. එතන බලපෑමේ අරමුණ ලාභ අරමුණක්. එතකොට මට පුළුවන් යහපත් බලපෑමක් තියෙනවා යහපත් බලපෑමක් තියෙනවා. එතකොට ඔය එක එක සංස්කෘතින් ජනමාධ්‍යෙන් හඳුන්වා දෙන එක සංස්කෘතින් යහපත් සංස්කෘතින් දෙනවා යහපත් සංස්කෘතින් දෙනවා. හරිද? ඒක තමයි බලපෑම කියන්නේ ළමයි. එතකොට කොහොම වුණත් හරිද? සංනිවේදනය කියවලේ සාර්ථකත්වය තීරණය වෙනවා අපේක්ෂිත බලපෑම අපි කරගත්තද කියන එක. ඒ කියන්නේ ළමයි මෙහෙම. ඔන්න මම දැන් අමිෂාර කියනවා අමිෂාට බලපෑම් කළාම කියනවා අමිෂා අනිත් දවසේ ඉද්දී මේ පාඩම සම්පූර්ණ පාඩම් කරලා තියෙන්න ඕනේ කියලා මම අමිෂාට මෙහෙම කියලා මොකද ඔයාලා මේ හොඳට ඉගෙන ගන්න ඕනේ කියලා මම ඔයාලට එහෙම පණිවිඩයක් දෙනවා. අන්න ඒක තේරුම් අරගෙන අමිෂා හොඳට පාඩම් කරලා එනවා. අන්න අමිෂා තුළ ඇති වෙලා තියෙනවා යහපත් බලපෑමක්. ඒ කියන්නේ යහපත් චර්යාම වෙනසක් කාල වෙනසක් ඇති වෙලා තියෙනවා. ඕකට තමයි බලපෑම කියලා කියන්නේ තමයි. හරිද? තේරුණානේ? මට කියන්න ඔය ටික තේරුණාද? මූලික අංග ටික ඉවරයි. මූලික අංග ටික තේරුණාද? ඔව් සර්. හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. සුමිනකට තේරුණාද? සුමිනක
සුමීරක තේරුණාද මැසේජ් එකක් හරි දාන්නකොට? සුමීරක මොකද කතාවක් නැත්තද? හ්ම්. හරි. සුමීරක තේරුණා කියලා හරි. තේරුණා වෙලකි. අපි දැන් පොඩ්ඩක් මම කියන උපමා ඕනේ නැහැ. මම පොඩි පොඩි කරුණු ටිකක් කියන්නම්. ඒකේ නෝට් දාගමු. සංවේදකය. මම තව පොඩ්ඩක් ලේසියෙන් ඔයාලට කැමති නම් කැමතිද අද ගන්නවා. මේක ඔයාලට තේරෙන්න අදින්නම්. ඔන්න අපි ඉස්සරම පරිඩක් දෙන්නේ. වෙනවා. පණිවිඩයක් දෙන්නේ සංවේදකයා. මම කෙටියෙන් දාන්නම්. සංවේදකයා හරිද? පණිවිඩයක් දෙනවා මාධ්‍යයක් යොදාගෙන. ග්‍රාහකයට තමයි දෙන්නේ. ඊට කලින් මොකද්ද කරන්නේ? මේ පණිවිඩය දෙන්න කලින් ආකේතකරණයක් වෙනවා. ඊට පස්සේ ඒක තේරුම් ගන්නවා. ඒකට කියනවා විකේතකරණය කියලා. අපිට සූම් එක කටුවතයි මේකෙම දරිනවා. විකේතකරණය. හරි. එතකොට මෙතන තියෙනවා ග්‍රාහකයා තුළ ප්‍රතිපෝෂණයක් ඇති වෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. මේ ප්‍රතිපෝෂණ දෙනව නැද්ද? ප්‍රතිපෝෂණ නිසා බලපෑමක් ඇති වෙනවා. හරි. උදේ විකේතකරණය. හරිද? පණිවිඩයෙන් එල්ලලා දෙන බාධක. මේ මැද්දෙන් තමයි බාධක තියෙන්නේ. හරිද? ඊට අමතරව දෙනවා අත්දැකීම් ප්‍රස්තාරය දෙන්න අතර සංදර්භය ඔය වගේ දේවල් තියෙනවා. ඔහොම කැමති නම් ඔයාලා කැමති දේ අද ගන්න ඕනේ. හරිද? මම ඔයාලට තේරුම් ගන්න කිව්වේ. සංවේදකයා ආකේතකරණය කළ පණිවිඩය ලබා දෙනවා. සංවේදකයා ආකේතකරණය කියලා සංදේශයක් සකස් කරනවා. ඒක මාධ්‍යයක් හා ග්‍රාහකයට යනවා. ග්‍රාහකයාගේ තේරුම් ගන්නට අපි කියනවා විකේතකරණය කියලා. විකේතකරණය කියලා. ඒක තේරුම් අරගෙන ග්‍රාහකයා විසින් සංවේදකයාට නිරීක්ෂණය කළ හැකි ආකාරයේ ප්‍රතිචාර ලබා දෙනවා. අපි කියන එකට ප්‍රතිපෝෂණය කියලා. මේ සංදේශය තුළින් ග්‍රාහකයා තුළ බලපෑම්, චර්යාත්මක බලපෑම් සහ ආකල්ප බලපෑම් ඇති වෙනවා. අපි ඒකට කියන බලපෑම් කියලා. ඊට අමතරව මේ සංවේද සිදුවන වටපිටාවට අපි කියන සංදර්භය කියලා. ග්‍රාහකයා හා සංවේදකයා අතර අත්දැකීම් පස්තලයක් තියෙනවා නම් ඒ සංවේදනය සාර්ථකයි සහ සංවේදකයාට අත්දැකීම් පස්තලයක් තියෙනවා නම් සංවේදනය කරන්න ඒ කාර්යය පහසු වෙනවා. ඊට අමතරව සංවේදන ස්ථානයේ සිට ග්‍රාහක ස්ථානය දක්වා පණිවිඩයක් හුවමාරු වෙද්දී ඊට අවහිර වෙන ඕනම දෙයකට අපි කියනවා බාධක කියලා. බාධක වල කොටස් දෙකකට බෙදනවා කිව්වා. මාධ්‍ය බාධක සහ අර්ථ බාධක. අර්ථ මාධ්‍ය බාධක කිව්වේ අපි සංදේශය යවන්න යොදාගෙන මාධ්‍ය ඇති වෙන බාධක. අර්ථ බාධක කිව්වේ සංදේශය යවද්දී ඒ සංදේශයේ ඇති වෙන බාධක. ඒ කියන්නේ අර්ථ බාධක ඇති වෙන්න පුළුවන් මෙහෙම පාරිභාෂික වචන භාවිතා කිරීම. හරිද? එතකොට මේ කතන සංනිවිද කියන අර්ථ බාධක තියෙනවා. නිවැරදි වචන උච්චාරණය මම තියෙනවා. මම ඉස්සර දැන් නෝට් එක ලියද්දි කියනවා. ඔන්න ඕක තමයි අපි මූලිකාංග සෙට් එක. අපි නෝට් එකක් දාගමු ළමයි. කරුණු ටිකක් තියෙනවා. ඔබ මම ටීචර් කෙනෙක් නෑ මමද. හරි. සංවේදකයා මම කිව්වා සංවේදක තනි පුද්ගලෙක් වෙන්න පුළුවන්, කණ්ඩායමක් වෙන්න පුළුවන්, සංවිධානයක් වෙන්න පුළුවන්, ආයතනයක් වෙන්න පුළුවන්. ඒක මතක තියාගන්න. ආකේතකරණය කියන එකත් මතක තියාගන්න. ඒකට ඕනෑ නෝට් ඕනනම් කියන්න මම දෙන්නම්. හරි. සංදේශය කියන එකත් ඕනේ. මාධ්‍ය කුණකටත් ඕනේ. ග්‍රාහකයට ඕනේ. ප්‍රතිපෝෂණයට දෙන්න. ප්‍රතිපෝෂණ හොටයක් දෙන්න. ප්‍රතිපෝෂණ කියලා දාන්න. ප්‍රතිපෝෂණ කියලා දාගෙන මම දැන් කියා දුන්නේ මතකනේ. ඒ වගේ ඔයාලා ලියන්න බලන්න ප්‍රතිපෝෂණ කියන මොකක්ද කියලා. මට ලියලා කියන්න. සුමීරක ලියන්න ඔයත්. අමිෂ ලියන්න.
ප්‍රතිපෝෂණය කියන්නේ මොකක්ද කියලා ලියන්න. මේකට මැසේජ් එකක් දාන්න හරියි කියලා. සුමිනක ඔයා ලියපේ කියනවා. තව විනාඩි 10කින් සංනිවේදකයාගේ සංදේශයට ග්‍රාහකයා ලබන ප්‍රතිචාරය ප්‍රතිපෝෂණය. අය කියන්න සුමිනක මතයි මොකද? සංනිවේදකයාගේ සංදේශයට ග්‍රාහකයා ලබා දෙන ප්‍රතිචාරය ප්‍රතිපෝෂණය. සංනිවේදකයාගේ පණිවිඩයට ග්‍රාහකයා ලබා දෙන ප්‍රතිචාරය ප්‍රතිපෝෂණය. හරි. ප්‍රතිචාරය ප්‍රතිපෝෂණය මරි අවුලක් නැහැ. ඒක තවත් හොඳට ලියන්න පුළුවන්. සංනිවේදකයාගේ පණිවිඩයට ග්‍රාහකයා ලබා දෙන නිරීක්ෂණය කළ හැකි ආකාරය ප්‍රතිචාර කියලා දාගන්න. අමීෂා හරිද? හරි සර්. පාලිපේ කියන බලන්න. ප්‍රතිපෝෂණය යනු සංනිවේදකයා විසින් සංදේශයක් ග්‍රාහකයා වෙත යොමු කළ පසු ග්‍රාහකයා විසින් සංනිවේදකයා වෙත ඉදිරිපත් කරන්නා වූ හඳුනාගත හැකි ආකාරයේ ප්‍රතිචාරයයි. මෙය ග්‍රාහකයා විසින් සංනිවේදකයා වෙත පිරිනමනු ලබන්නකි. හරි. එහෙම ඇති. හරි. එහෙම හරි. එතකොට මතක තියාගන්න මම කිව්වා ධනාත්මක ප්‍රතිපෝෂණයකුත් තියෙනවා ඍණාත්මක ප්‍රතිපෝෂණයකුත් වෙනවා කියලා. හරිද? වසන් ලියාගන්න ප්‍රතිපෝෂණයේ ප්‍රයෝජන කියලා. ප්‍රතිපෝෂණයේ ප්‍රයෝජන හරි. බලන්න. සර් මේක ටියුට් එකේම පැත්තක ලියුවට කමක් නැද්ද? හොඳයි හොඳයි. ටියුට් එකේම පැත්තක ලියුවට කමක් නැද්ද ප්‍රතිපෝෂණය ළඟින්ම? ප්‍රශ්නයක් නෑ. හරිද? ඔයා ලියන්න. මේ මම කරන්න තියෙන දේ පෙන්වන්නද ඔයාලට? මම කරේ මෙහෙම හරිද? අදාළ පාඩමට ගත්තා පාඩමේ දෙන්නේ නැහැ. පාඩම ළඟින් මම මේ වගේ මේ කොළ අලවනවා. හරිද? මොකක් හරි නෝට් එක ලියන්න ඕන නම් කොළයක් අලවලා ලියනවා. එහෙම කරගන්න. හරිද? පාඩමට තනිතන කොළ අලවගන්න. මම නම් එහෙම අලවන්නේ. මම ඉලක්ක කොළ. මම අලව ගන්න වෙලා. එහෙම අලවගෙන ලියා ගන්න. දැනට ලියා ගන්න ලියලා ඉවරලා පස්සේ මේ වැඩේ කරන්න. හරි. මේ මේ මම ඒ කාලේ හදපු නෝට්. හරිද? අපිට මේ ඒ කාලේ මට උගන්වපු සර් ඔහොම නෝට් දුන්නේ නැහැ. එයාගේ ප්‍රතිපත්තියක් තිබුණා. අපි හොයලා කියවලා නෝට් හදාගන්න ඕනි කියලා. මේ මොන හදාගන්න බල. හරි. ප්‍රතිපෝෂණය කියලා දාගත්තා. හරි. දාගන්න ප්‍රයෝජන පළවෙනි ප්‍රයෝජන තමයි සංදේශය ග්‍රාහකයාට ලැබුණේද නැද්ද යන වග හඳුනාගත හැකි වීම. සංදේශය ග්‍රාහකයාට ලැබුණේද නැද්ද යන වග හඳුනාගත හැකි වීම. සංදේශය ග්‍රාහකයාට ලැබුණේද නැද්ද යන වග හඳුනා ගැනීමට හැකි වීම. ඊළඟ එක සංදේශයේ අඩුපාඩු ඇතනම්
සංදේශයේ අඩුපාඩු ඇත්නම් සකස් කරගෙන ප්‍රතිසංවිධානය කරගත හැකිවීම. සංදේශයේ අඩුපාඩු තියෙනවා නම් ඒ අඩුපාඩු සකස් කරගෙන නැවත ප්‍රතිසංවිධානය කර ගැනීමට හැකිවීම. ඊළඟ එක සංදේශයේ සාර්ථක අසාර්ථකතාව හඳුනා ගැනීමට හැකිවීම. සංදේශයේ සාර්ථක අසාර්ථකතාවය හඳුනා ගැනීමට හැකිවීම. ඊළඟ එක පණිවිඩය පෝෂණය කළ හැකිවීම. පණිවිඩය පෝෂණය කළ හැකිවීම. අනිත් එක සංනිවේදකයා හා ග්‍රාහකයා අතර සංනිවේදකයා හා ග්‍රාහකයා අතර අඛණ්ඩ සම්බන්ධතාවයක් පවත්වා ගැනීමට හැකිවීම. සංනිවේදකයා හා ග්‍රාහකයා අතර අඛණ්ඩ සම්බන්ධයක් පවත්වා ගැනීමට හැකිවීම. ඊළඟ එක ග්‍රාහකයාට නිසි අයුරින් සංදේශය අවබෝධ වී නොමැතිනම් නැවත සකස් කර ගැනීමට අවස්ථාව සැලසීම. හරිද? හරි සර්. හරි. ඊට පස්සේ දාගන්න ප්‍රතිපෝෂණය ධනාත්මක ප්‍රතිපෝෂණයක් තියෙනවා ඍණාත්මක ප්‍රතිපෝෂණයක් තියෙනවා කියලා. ධනාත්මක ප්‍රතිපෝෂණය කියන්නේ ලැබෙන ධනාත්මක ප්‍රතිචාර. ඒ කියන්නේ ධනාත්මක ප්‍රතිපෝෂණය කියන්නේ අපිට ලැබෙන ධනාත්මක ප්‍රතිචාර. ඒ කියන්නේ අපිට මම කෙනෙක්ට හායි කිව්වොත් ඒ ගෑනලා මටත් හායි කියනවනම් අන්න මට ධනාත්මක ප්‍රතිචාර ලැබෙනවා. මම දැනගන්නවා අන්න මේ පණිවිඩය මෙයාට තේරිලා. ඒක ධනාත්මක ප්‍රතිචාර කියන්නේ. හරිද? ඍණාත්මක ප්‍රතිචාර කියන්නේ අපි හිතමුකෝ අපි පණිවිඩයක් ලබා දුන්නාට පස්සේ අපිට මේ මොකුත් ප්‍රතිචාරයක් හම්බෙන්නේ නැහැ. ඒතර අපි දැනගන්නවා ප්‍රතිචාරයක් හම්බෙන්නේ නැහැ. අපි දැනගන්නවා පණිවිඩය මෙයාට ගිහිලා නැහැ. නැත්තම් අවබෝධ වෙලා නැහැ. හරිද? මෙහෙම හිතන්න. හරි. මම ගෑනු ළමයෙක්ට මොන හායි කියනවා. එයා ගස්සලා යනවා. මට අන්න ලැබෙනවා ඍණාත්මක ප්‍රතිචාරයක්. හරිද? මම දැනගන්නවා මේක මෙයාට මෙහෙම හායි කියලා හරියන්නේ නැහැ. දැන් එහෙම හිතන්න නැත්තම් මම ගෑනු ළමයෙක්ට නම්බරයක් ලියලා අතට ගිහිලා දෙනවා. නෑ අතට නෙමෙයි මේ ගෑනු ළමයාට නම්බරේ පෙන්නලා මෙහෙම බිමින් දාලා යනවා. එයා ගණන් ගන්නතු ගස්සට යනවා. මම ඊට පස්සේ තේරුම් ගන්නවා අන්න මට ඍණාත්මක ප්‍රතිචාරයක් හම්බුණා. මෙයාට මෙහෙම නම්බර බිමට දාලා හරියන්නේ නැහැ. ගිහිලා මෙයාට ඩිරෙක්ට් කතා කරන්න ඕනේ. කියලා මම තේරුම් ගන්නවා. හරිද? අපිට මේ ග්‍රාහකයාගෙන් ලැබෙන ඍණාත්මක දේවල් වලට තමයි ඍණාත්මක දේවල් වලට තමයි අපි කියන්නේ ඍණාත්මක ප්‍රතිචාර කියලා. හරි. ඊට පස්සේ ලියාගන්න ප්‍රතිපෝෂණයේදී ක්ෂණික ප්‍රතිපෝෂණය සහ ප්‍රමාදිත ප්‍රතිපෝෂණය. අමරයි. අර්ථවාදක ඇතිවීමට හේතු එක තමයි නිවැරදිව වචන උච්චාරණය නොකිරීම.
අන්න නිවැරදි වචන උච්චාරණය කරේ නැත්නම් අර්ථ බාධක ඇති වෙනවා. ඒ කියන්නේ මම හිතන්නේ මගේ තේරෙනවද නැහැනේ. මෙහෙම තමයි අර්ථ බාධක ඇති වෙන්නේ. මම මොකක් හරි කියනවා වලට කියලා. ඔයාලට තේරෙනවද නැහැ? ඇයි තේරෙන්නේ නැත්තේ? නිවැරදි වචන උච්චාරණය සිද්ධ කරන්නේ නැහැ. හැබැයි කියන්නේ මොකක්ද කියලා ඇහෙනවා. ඇහුණාට කියන්නේ මොකක්ද කියලා තේරෙන්නේ නැහැ. ආන්ගර තමයි කියන අර්ථ බාධක කියලා. ළමයි ඔක හොඳට මේ ඔලුවට දාගන්න. මොකද මේ ඔක පේපර් වල කරකලා අතහැරියා වගේ අහනවා ඒක. විරාම කරුණ තමයි විරාම ලක්ෂණ නිවැරදිව නොයෙදීම. විරාම ලක්ෂණ නිවැරදිව නොයෙදීම. ඒ උදාහරණයක් මම කියන්නම්. මට අමතකයි කවුද කියලා එයා දැන් මම මතක් කරනවා කවුද මට අමතකයි. මම උදාහරණයක් කියන්නම්. කවුද කියලා මම මතකයි. හරි. මෙන්න මෙහෙම හිරගේ ඉන්න බුද්ධිලට මෙන්න මෙහෙම ලියුමක් යනවා. මරන්න ඩොට් එකක් තියෙනවා මෙතන එපා නිදහස් කරන්න. අන්දරේද කවුද නේද සර්? ආ අන්දරේද කවුද නේද ඔය ඔව් වෙන මතක නෑ නැහැ. මොකද්ද අනුදරේ නෙමෙයි මොකද්ද සයන්නේ පටන් ගන්න මොකක් හරි එකක් තියෙන්නේ ඒකට අමතකයිනේ. අද මොකක්ද හරි තියෙනකොට අමතකයි ඒක අමතකයි ඒක බලන්න එපා නිදහස් කරන්න කියලා දෙනවා. ඒතර බලන්න අන්න අර්ථ බාධකයක් ඇති වුණා. ඇයි මේ එයා හරියටම එයාට සංදේශය ඉදිරිපත් කරන ඕනි මරන්න එපා නිදහස් කරන්න කියලා. හැබැයි ඩොට් එක දීලා තියෙන්නේ මෙතන. මරන්න එපා නිදහස් කරන්න. මරන්න එපා නිදහස් කරන්න. ඒ කියන්නේ මරන්න නිදහස් කරන්න එපා කියලා. හැබැයි ඒක එන්න ඕනි මරන්න එපා නිදහස් කරන්න කියලා. අන්න එතන අර්ථ බාධකයක් ඇති වුණා. ඔබ උදාහරණ වලට දාන්න පුළුවන් නෑ. ලකුණු දෙන සටස් ගානයි. උත්තර ලියද උදාහරණ වලට දාන්න ඕක. ඒ කියන්නේ විරාම ලක්ෂණ නිවැරදි නොයෙදීම. ඒකෙන් අර්ථ බාධක තියෙනවා. ඒ කියන්නේ සංදේශය. හරිද? ඒ කියන්නේ ලිඛිත සංනිවේදනයේදී. හරිද? අනිත් එක තමයි උපභාෂා භාවිතය. උපභාෂා භාවිතය. උපභාෂා භාවිතය කියන්නේ උපභාෂා කියන්නේ එක් එක් ප්‍රදේශ වලට ආවෙනික භාෂා. ඒ කියන්නේ දබාන කියලා ওই භාෂාවක් තියෙන දබාන නම් මොකද මංගච්ඡන්න ගා තියෙනනේ භාෂාව. ඒවට තමයි කියන්නේ දබානේ භාෂාව කියලා. උපභාෂා කියන්නේ එක් එක් ප්‍රදේශ වලට ආවෙනික භාෂා. ඔය මාතර එහෙම තියෙනව නේද මේ? මම දන්නේ මොකද තේ බුන්න ඔහොම සින් වගේක් තියෙනවා. එතකොට අපිට දැන් වැද්දෙක් කියලා මොකක් හරි දෙයක් කිව්වොත් අපිට තේරෙන්නේ නැහැ. ගච්ඡන්න කියලා කිව්වොත් අපිට තේරෙන්නේ නැහැ. ඒ උපභාෂා භාවිතා කිරීම තුළින් අර්ථ බාධක ඇති වෙනවා. හරි. අනිත් එක තමයි පාරිභාෂිත වචන භාවිතය. පාරිභාෂිත වචන භාවිතය. පාරිභාෂිත වචන කියන්නේ ටිකක් මොකද විදග්ග බස්සාරක් භාවිතා කරන එකට. ඒ කියන්නේ අපි දන්නේ නැති වචන භාවිතා කරන ටිකක්. ඒක උන්නේ විදග්ග බස්සාරක් භාවිතා කියලා දාගන්න මෙතන. පාරිභාෂිත වචන භාවිතා කිරීම කියන තැනින් වරහණක් දාලා විදග්ග බස්සාරක් භාවිතා කරන එක දාගන්න. අනිත් එක තමයි සම්මත සංකේත භාවිතා නොකිරීම. මොකක්ද මේ සම්මත සංකේත කියන්නේ? සම්මත සංකේත කියන්නේ මේ සමාජයේ පවතින සංකේත තියෙනවනේ. අපි දැන් හිතමු මෙහෙම. දැන් අපි දන්නවා භාෂාව කියන්නේ සංකේතයක්. භාෂාවේ තියෙන අකුරුනේ. ඒ අකුරු තමයි සංකේත. දැන් අපි දන්නවා අම්මා කියලා ලියන්නේ අම්මා කියලා ලියන්නේ ඔන්න ඔය සංකේත තුන බෙදාගෙන. ඒතර මේක තමයි පොදු සම්මත සංකේතය අම්මා කියලා ලියන්න. තා කියන්න. ඒතර මේක අපි මෙහෙම ලියුවොත් කොහොමද? අපි ලියනවා මෙහෙම. ඔහොම දාලා ලියනවා. ඔක තේරෙනවද කාටද? මෙලෝ එකෙත් තේරෙන්නේ නැහැ මේ මොකක්ද කියලා. අයියේ මේ සම්මත සංකේත නෙමෙයි යොදාගෙන තියෙන්නේ. ඒ නිසා මේක අපිට තේරෙන්නේ නැහැ. ඒකයි කියන්නේ මේක තේරෙන්නේ නැති නිසා මේ අර්ථ බාධක ඇති වෙනවා. ඒකයි කියන්නේ සම්මත සංකේත යොදා ගන්න ඕනි කියලා. හරි. ඊළඟේ තමයි අච්චර. එතකොට මොකද්ද මේ අර්ථ බාධක තියෙන ප්‍රධාන හේතු ටික? ඕවා අදම පාඩම් කළ ඉවර කරගන්න නිසා නිවැරදි වචන උච්චාරණ නොකිරීම, විරාම ලක්ෂණ නිවැරදිව නොයෙදීම, උපභාෂා භාවිතය, පාරිභාෂිත වචන භාවිතා කිරීම, සම්මත සංකේත
යොදා නොගැනීම සම්බර සංගීත භාවිතා නොකිරීම. ඔන්න ඔය ටික තමයි අර්ථ බාධක වලට එන්නේ. එතකොට අපේ මූලිකාංග කොටස සම්පූර්ණයෙන් ඉවරයි. එතකොට දැන් මූලිකාංග වලින් කොහෙන් ඇහුවත් ඔයාලට උත්තර දෙන්න පුළුවන් වුණා. එතකොට ඒ ටික කම්ප්ලීට්ද? මාරේ ප්‍රශ්න තියෙනවද? නෑ සර්. එහෙනම් හරි. අපිට ඊළඟ කොටසට යන්න වෙලාවක් නැහැනේ. දැන් අපිට ආයේ කතා කරන්න තියෙන්නේ නිර්වචන ටිකත් හරි. අපිට දැන් කතා කරන්න දෙන්නේ සංවේදන ස්වභාවය ගැන විතරයි. මතක තියාගන්න සංවේදන ස්වභාවයන් තියෙනවා 3යි 1 2 3 4 5 6 7ක් තියෙනවා. හරි. දැනට මතක තියාගන්න සංවේදන ස්වභාවයන් ටික සංවේදන ස්වභාවයන් වලට කියනවා ලක්ෂණ කියලා. හරිද? ගුණාංග කියලා කියනවා. අපි මේ ටිකත් ඔබ තියාගන්න. හරිද? ඔය පෙර අහන්න පුළුවන් සංවේදන ස්වභාවයන් නැත්තම් ගුණාංග නැත්තම් ගති ලක්ෂණ මොනවද කියලා. එතකොට එන්නේ ස්වභාවයන් ටික. පළවෙනි එක තමයි මම කෙටියෙන් කියන්නම්. මම මේ ගැන ඊළඟ ක්ලාස් එකේ සාකච්ඡා කරනවා මේ කොටස. හරි. කෙටියෙන් මම කියන්නම් සංවේදනයේ අරමුණු සහගතයි. හරිද? සංවේදන සංකේතාත්මකයි. සන්දර්භානුගතයි. ක්‍රියාපටිපාටියක් වේ. විවිධාකාර වේ. ඒක මාර්ගික දේමාර්ගික වේ. බලය වේ. සංවේදනයේ බලය වේ. ඕක තමයි සංවේදනයේ ස්වභාවය. සංවේදන ස්වභාවය වලින් අපිට පුළුවන් සංවේදනයේ තේරුම් ගන්න. ස්වභාවය තේරුම් ගන්න, සංවේදන ස්වභාවය තේරුම් ගන්න ඒ සංවේදනයේ තියෙන ගුණාංග පොදු ලක්ෂණ ඒ කියන්නේ මෙහෙම හරිද? සංවේදන ස්වභාවය තේරුම් ගන්න නම් ඒ සංවේදන ස්වභාවයේ තියෙන ගුණාංග හා පොදු ලක්ෂණ ගැන කතා කරන්න ඕනේ. අන්නේ සංවේදනයේ තියෙන ගුණාංග සහ පොදු ලක්ෂණ වල තමයි මෙන්න මේවා. පොදු ලක්ෂණ. සංවේදන අරමුණු සහගතයි, සංකේතාත්මකයි කියන ටික තමයි සංවේදන පොදු ලක්ෂණ කියන්නේ. ගුණාංග කියන්නේ. මම නිකන් මේ පළවෙනි කාරණාව කියන අරමුණු සහගතයි. සංවේදන අරමුණු සහගතයි කියන්නේ අපි සංවේදන සිද්ධ කරන්නේ මොකක් හරි අරමුණක් ඇතුව. සංවේදන අරමුණක් නැතුව සිද්ධ කරන්නේ නැහැ. හරිද? අනිවාර්යෙන් සංවේදන සිදු කරන්නේ අරමුණක් ඇතුව. එක්කෝ මොකක්ද අරමුණ? සංවේදන අරමුණු සහගතයි. හරිද? සංවේදන අරමුණු සහගතයි. අපි සංවේදන හැම වෙලාවෙම සිද්ධ කරන්නේ මොකක් හරි අරමුණක් ඇතුව. එක්කෝ තොරතුරක් ලබා ගන්න. හරිද? තොරතුරු ලබා ගන්න. එක්ක තොරතුරු ලබා දෙන්න. එක්ක කුතුහලයක් සංසිඳව ගන්න. කුතුහල සංසිඳව ගැනීමට අනිත් එක තමයි විනෝදාස්වාදය ලබා ගැනීමට. මම පස්සේ කියන්න ඔකට ලස්සනට මතක තියාගන්න සංවේදන අරමුණු සහගතයි කියන්නේ අපි සංවේදනය කරන්නේ කිසියම් අරමුණක් ඇතුව. ඒ අරමුණු තමයි එක්ක තොරතුරු ලබා ගන්න, තොරතුරු ලබා දෙන්න, කුතුහලයක් සමනය කරගන්න, විනෝදාස්වාද සම්පාදනය කරගන්න. උදාහරණයක් විදිහට මම දැන් මේ කරන සංවේදනය කියන අරමුණ මොකක්ද? මට කියන්න. තොරතුරු ලබා ගන්නද ලබා දෙන්නද? ලබා දෙන්න. අන්න හරි. අන්න එතකොට මට අරමුණක් තියෙනවා තොරතුරු ලබා දෙන්න. එතකොට සංවේදනයේ ලක්ෂණයක් තමයි ගති ලක්ෂණයක් තමයි අරමුණු සහගත බව. අරමුණු සහගත බව කියන්නේ අපි එක්ක සංවේදනය කරන්නේ අරමුණක් ඇතුව. කිසියම් අරමුණක් පාදක කරගෙන සංවේදනය දෙනවා. ඒ අරමුණ තමයි තොරතුරු ලබා ගන්න, ලබා දෙන්න, කුතුහල සංසිඳව ගන්න විනෝදාස්වාද සඳහා. ලබා දෙන්න නම් අපි නිවුස් බලන්නේ තොරතුරු ලබා ගන්න. හරිද? එතකොට තොරතුරු ලබා දෙනවා නම් මම ඔයාලට කරන්නේ තොරතුරු ලබා දෙන එක. මගේ සංවේදන අරමුණ තොරතුරු ලබා දෙන එක. උදාහරණ දාන්න. හරිද? කුතුහල සංසිඳව ගන්න කියන්නේ දැන් හිතන්න මෙහෙම ඔන්න මේ ඔයාලේ තව යාළුවෙකුයි මොකක් හරි ප්‍රශ්නයක් නිසා තරහ වෙලා ඉන්නවා. හරිද? මේ ඔයාට දැන් කුතුහලයක් තියෙනවා මෙයා මාත් එක්ක තාම තරහ වෙලාද දන්නේ මම මේක දැන් අහන්න ඕනි කියලා. අන්න ඔයා යනවා යාළුවා ගාවට. යාළුවා ගාවට ගිහලා සංවේදනය කරනවා. හලෝ ආ මාත් එක්ක තාම තරහද කියලා අහනවා. හරිද? එතකොට ඔයාගේ කුතුහලය තමයි මෙයා මාත් එක්ක තරහද තාම කියලා හොයාගන්න එක. ඔයා අන්න ඒ වෙනුවෙන් ඔයාගේ කුතුහලය නැති කරගන්නවා සංවේදනය කරනවා යාළුවත් එක්ක. අන්න ඒක සංවේදනය අරමුණක්. හරිද? ඒතකොට යාළුවා කරන්නේ මම තරහ නැහැ කියලා. ඒතකොට ඔයාගේ කුතුහලය සංසිඳනවා. විනෝදාස්වාදය කියන්නේ ඔයාට එල්නාට්ටි බලන එක හොයන එකකට එල්නාට්ටි මම නම් දන්නේ නැහැ මට නම් බැරි නෑ.
චිත්‍රපටි බලන එක ඒව තමයි විනෝදාස්වාදය. සංවේදනයේ අපි ජනමා රූපවාහිනියෙන් ටීවී එකෙන් මොකක් හරි කාටුන් එකක් බලන එකට එල්නාට්‍යයක් බලන එක අපි විනෝදාස්වාදය සඳහා ඒ සංවේදනය කරන්නේ. හරිද? එතකොට ඔය හිතන්න ඔය සොකරි තාමත් කියනවනේ සොකරි පෝලා අපිට හතරනේ මාර්ගය ගැන කතා කරන්න තියෙනවා. සොකරි නටන්නේ ඇයි ඒක විනෝදාස්වාදයක් මිනිසුන්ට ලබා දෙනවා. සහ අපි ඒක බලන්නේ අපිට විනෝදාස්වාදයක් ලබා ගන්න. හරිද? ඕක තමයි මම විස්තර දුව කියනවා. ඒතර මට ඔය සංවේදනයේ ස්වභාවය නැත්තම් ලක්ෂණ නැත්තම් සංවේදනයේ ගුණාංග ටික පාඩම් කරගන්න. ඒක විස්තර මම කරන්නම්. සංවේදන අරුමුණු සහගතයි, සංකේතාත්මකයි, සංවේදන සන්දර්භානුගතයි. දැන් දන්නවා සන්දර්භානුගතයි කියන්නේ මොකක්ද කියලා. සන්දර්භානුගතයි කියන්නේ සංවේදනය ඔටෝමැටිකට ආව. ඒක මතකයිනේ. හරි. ඒක ඊළඟට දෙන සංවේදන ක්‍රියාපටිපාටියක් වේ, විවිධාකාර වේ, සංවේදන ඒකමානික ද්විමානික වේ. ඔය ටික මතක තියාගන්න. හරි. ඊට අමතරව මේට අමතර කාරණා විදිහට මතක තියාගන්න මෙන්න මේ ටික. මෙන්න මේ ටික මතක තියාගන්න මේට අමතර කාරණා විදිහට. මේ ගැන මම ඉස්සරහට කතා කරනවා. හිතන්න එපා. සංවේදන වර්ග තියෙනවා අපිට. හරිද? හරි. අපිට තියෙනවා සංවේදන වර්ග. වර්ග තියෙනවා. වර්ග එහෙමත් ප්‍රභේද. හරිද? සංවේදන ස්වરૂප තියෙනවා. ඔය ටික තියෙනවා හම්බෙෂා මේ තුන්වෙනි පාඩමේ. හරිද? වර්ග මොනවද? අන්තර් වර්ති. මම නිකාලියන අන්තර් වර්ති, අන්තර් පුද්ගල, සමූහ, මහජන, ජන අතත්‍ය. ස්වરૂප තියෙන වාචක අවාචක විධිමත් අවදිමත් එහෙම සෙට් එකක් තියෙනවා. ඒ ටික ඔලුවට දාගන්න පාඩම් කරගන්න. ඒ ටික ඕන වෙනවා අපිට පොඩ්ඩක් ඉස්සරහට. නිසා ඔය ටික ඔලුවට දාගන්න. වාචක අවාචක විධිමත් අවදිමත් ඔහොම දිනන සෙට් එක. ඒ ටික වඩා ගන්න. ඒ ටික මතක තියාගන්න. හරි එතකොට ඒ ටික විතරයි. වාචක අවාචක සංවේද දෘශ්‍ය විධිමත් අවදිමත් ස්වરૂප කියලා මතක තියාගන්න. ඔය ටික හරිද? අපි එහෙනම් ඊළඟ ක්ලාස් එකේදී කතා කරමු ඉතුරු ටික සංවේදන ස්වභාවයන් ගැන. දැන් අපි ශාවයා කරන්න ඕනේ මම අර කිව්ව වැඩේ කරන්න. හරිද? මොකක් හරි නෝට් එකක් තියෙනවා නම් ඔය ටීචර් ගයිඩ් එකේම කොලයක් අරලා ඒක ලියා ගන්න. මම ප්‍රතිපෝෂණ කරනවා ඒක ලියා ගන්න. හරිද? ඊට අමතරව ඔය මම මේකට ඉස්සෙල්ලා කියව එක චුට්ටක් පැහැදිලි කරන්නකො මම නිකන් පැටලුණා වගේ. මොකද්ද ඕනේ වට? අර මේස කිව්වේ අර කොටුවක් ගහලා අර පටන් ගන්නකොටම කිව්වේ. හරි මම කියන්නම්. ඒක තමයි මේක. හරිද? මම පෙන්නන්න ඔයාලට. පොතේ පෙන්නන්නම් ඔයාලට. මේ ඇවිල්ලා මගේ සාරාංශ කොට. හරිද? මේක මේ දුන්නේ සාරාංශ කොට. මේකේ තියෙනවා 12 13 ඔක්කොම කරුණු සාරාංශ කරලා. මම මේක දෙන්නම්. ඔයාලට පුළුවන් නම් මේක print out ගහ ගන්න. මේක ගොඩක් කරුණු තියෙනවා. මේක ඔක්කොම සාරාංශ කරලා තියෙනවා. හරිද? හරි මම කියන්නේ මෙන්න මේ වැඩේ. හොඳද? මේ දැන් මගේ මේ පළවෙනි පාඩම කියලා හිතන්න. මේ තියෙන. පේනවද නිෂා? ඔන්න පළවෙනි පාඩමෙන් මම කොටු දෙලක් ගහගෙන දිනනවා. මේකට කියන්නේ කොටු දෙල කියලා. හරිද? මගේ වචන මෙවුවා. ඊට පස්සේ ඔන්න ඔහම හැම පාඩමක් උඩින්ම කොටු ගහ ගන්න ඔය වගේ. අපි දන්නේ පළවෙනි පාඩම කියලා. පළවෙනි පාඩම කියන සංවේදන විකාශනයේ ආරම්භය සංවේදන අධ්‍යයනයේ ආරම්භය විකාශනය කියලා. ඒකට උඩින් මෙන්න එහෙම කොටු දෙලක් ගහගන්න.
හරිද? ඊට පස්සේ කොටු දැල ඔහොම ගහගන්න 1යි 2යි 3යි 4යි කියලා ගහගන්න. හරිද? පළවෙනි පාඩමේ හැම පාඩමකම ගහගන්න. හරිද? දෙවෙනි පාඩමෙත් ගහන්න. තුන්වෙනි පාඩමෙත් ගහන්න. ඉතින් ඔය වගේ කොටු දැලක් ගහන්න. හරිද? 2යි 3යි 4යි කියලා හැම පාඩමම උඩින් ගහන්න. ඉඩ තියෙන ඉතින්. ඊට පස්සේ ගහලා ඉවරලා ඔයා දැන් පළවෙනි පාඩම පාඩම් කරලා ඉවරුණාන් පස්සේ මෙතන හරියක් දාන්න. පළවෙනි පාඩම පාඩම් කරා එකපාරක් කියලා තමයි මේකෙන් කියන්නේ. මේ එක කොටුවකින් කියන්නේ එකපාරක් නෝ පළවෙනි පාඩම පාඩම් කරා කියලා. හරි. ඊට පස්සේ ඔයා දෙවෙනි පාඩම පාඩම් කරනවා. හරිද? දෙවෙනි පාඩම පාඩම් කරන්න යන්න කලින් දැන් ඔයා පළවෙනි පාඩම එකපාරක් පාඩම් කරානේ. ඊට පස්සේ දෙවෙනි පාඩම යනවා පාඩම් කරන්න. ඊට යන්න කලින් ඔයා පොත අරන් ආයෙත් පළවෙනි පාඩම මතක් කරන්න පාඩම් කරුවා. මෙන්න මේව තිබ්බා කියලා මතක් කරලා ඒක කම්ප්ලීට් නම් විතරක් මෙතන හරියක් දාන්න. කම්ප්ලීට් නැත්නම් හරියක් දාන්න එපා. හරිද? කම්ප්ලීට් කරලා ඉවරවම හරියක් දාන්න. ඊට පස්සේ යන්න දෙවෙනි පාඩමට. ඊට පස්සේ දෙවෙනි පාඩම පාඩම් කරලා ඉවරලා හරියක් දාගන්න. හරිද? ඔන්න එතකොට දැන් මෙතන පළවෙනි පාඩම දෙපාරක් පාඩම් වෙලා තියෙනවා. හරිද? ඊට පස්සේ ඉවරලා දෙවෙනි පාඩම පාඩම් කරානේ. ඊට පස්සේ අර නිසා ඔයාලා තුන්වෙනි පාඩම පාඩම් කරන්න. තුන්වෙනි පාඩම පාඩම් කරන්න යන්න කලින් ඔයා ආයෙත් පළවෙනි පාඩම මතක් කරගන්න පාඩම් කරගුවා. මොනවද තිබ්බේ කියලා. ඒක කරලා ඉවරලා ඕකේ නම් හරියක් දාන්න. ඊට පස්සේ දෙවෙනි පාඩමත් ආයෙත් මතක් කරන්න තිබ්බ මොනවද? දෙවෙනි පාඩමේ තිබ්බ නිර්වචන පහ, ඊළඟ ස්වභාවයන් තිබ්බා, මූලිකාංග තිබ්බා මතක් කරන්න. මේ ප්‍රතිපෝෂණය කියන්නේ මෙන්න මේකයි. අන්න ඒව හැම එකම මතක් කරලා ඔක්කොම ඕකේ නම් හරියක් දාන්න. ඊට පස්සේ තුන්වෙනි පාඩම පාඩම් කරලා හරියක් දාන්න. ඔහම හැම එකටම කරන්න. තේරුණාද දැන්? ඔව් සර් දැන් තේරුණා. හරි. එළ කිරිය එන. හොඳට පාඩම් කරන්න. මම එක ළමෙක් හිටියත් මම උගන්වනවා. මම උගන්වනවා ළමයි හිටියනේ මම ගන්න නැති හිටියේ නෑ. මගේ වගකීම මම කරනවා. එක ළමෙක් හිටියත් මම සම්පූර්ණයෙන්ම උගන්වනවා. මම උගන්වන මොකක් හරි දෙයක් තේරෙන්නේ නැත්නම් ඒක මට කියන්න මම ආයෙ කියලා දෙනවා. හරි. එහෙනම් අපි ක්ලාස් එක ඉවර කරමු. ඔව්. සර් මට මේ දැන් ඉස්කෝලේ වුණත් කියලා දෙන එක තේරෙනවා. පේපර් එකක් ලියා ගන්න තේරෙන්නේ හරි. ඒ ගැන බය වෙන්න එපා. හරිද? මට දැන් ටාගට් එකක් තියෙන මම ප්ලෑන් ඔක්කොම හදලා තියෙන්නේ. ඔයාලට අගෝස්තු එක්සෑම් කියලා මම හදලා තියෙන්නේ. හරිද? මට ඕනේ ඉස්සරම MCQ 50න් ඔයාලා 45ක්වත් ගන්න තැනට හදන්න. හරිද? MCQ 50න් 45ක් ගන්න තැනට මම හදනවා. හරිද? හදලා ඉවරලා ඊට පස්සේ අපි යන් ඔය ලියන පේපර් එක ගැන කතා කරන්න. ඒක ගැන හිතන්න එපා. මම ඒක ලියන විදිය හදන්න අනිවාර්යෙන් හදනවා. හරිද? ඒක ගැන හිතන්නත් එපා. දැන් හිතන්නකොත් මෙහෙම. දැන් මම අර කිව්වාගේ ප්‍රශ්නයක් අහලා තිබ්බත් සංවේදනයේ ගති ලක්ෂණ පැහැදිලි කරන්න. අපි ඉස්සරහට එනවා සංවේදනය කියන්නේ මොකද්ද? සංවේදනය කියන්නේ මොකද්ද කියලා ලියනවා. තොරතුරු හෝමාර්ග ක්‍රම සංවේදනය කියලා ලියනවා. ඊට පස්සේ ඔන්න අපි ලියනවා පළවෙනි කාරණාව තොරතුරු හෝමාර්ග ක්‍රම සංවේදනය කියලා ලියුවා. ඊට පස්සේ ලියනවා මෙකී වූ සංවේදනයේ ස්වභාවය තේරුම් ගැනීමට අදාළ ගති ලක්ෂණ 6ක් ඇත කියලා දාලා ඒ 6 පිළිවෙලට පල්ලෙහාට ලියනවා. හරිද? ඔය 6 පල්ලෙහාට ලියනවා. ඊට පස්සේ ලියලා ඉවරලා ඊට පස්සේ කොටසින් පටන් ගන්නවා. අපි ලියන්න විස්තර කරන්නේ මොකක්ද කියලා. මේක හිතන්නකො ස්වභාවයන් 4ක් ගැන විස්තර කරන්න තිබ්බා කියලා. අපි දානවා පළවෙනි ස්වභාවය අරමුණු සහගතයි. දාලා ඉවරලා අපි ලියනවා අරමුණු සහගතයි කියන්නේ මොකක්ද? විස්තර වෙනවා අරමුණු සහගතයි කියන්නේ මොකක්ද කියලා. හඳුන්වනවා මේක. මේක හඳුන්වනවා. අරමුණු සහගතයි කියන්නේ සංනිවේදනයේ ක්‍රියාවලිය. ඒ කියන්නේ අපේ හිතේ තියෙන අදහස් හැඟීම් දැනුම් ආදී හෝමාරු කරගෙන සංනිවේදනය මේ ක්‍රියාවලිය සිද්ධ කරන්නේ මොකක් හරි අරමුණක් පාදක කරගනිමින් කියලා ලියනවා. හරිද? ඒ විස්තර ලියනවා. ඊට පස්සේ එනම් කියලා දාලා අර මං කිව්වේ තොරතුරු හෝමාරු කර ගැනීම, තොරතුරු ලබා ගැනීම, කුතුහලය සංසිඳවා ගැනීම, විනෝදාසන ලබා දීම කියන මේ කියු කුමන හෝ කරුණක් පාදක කර ගැනීමෙන් තමයි